කඳු මුදුනේදී පවසන්නම් කල කීදේ දැනගන්නට සමිඳුනි ඔබේ ආදරේ තියට පානගලා මුසුවිලා ආදරේ ඔබේ පවසන්නම් ජේසුනි ඔබේ ආදරේ Hallelujah, hallelujah, hallelujah. Bibidennam හදබැතියෙන් මෑණියන්ගේ ළඟින් හිඳන් දැනගන්නට සමිඳුනි ඔබේ ආදරේ පියාණන්ගේ තුරුලේ හිඳන් පුතණුවන්ගේ අත්දැකුමෙන් හමුවෙන්නම් නැවත කඳු මුදුනේ අයිතිකරුවා ඔබයි පියේ කවදාවත් එය මා සතු නොවන්නේ පියාණන්ගේ තුරුලේ හිඳන් පුතණුවන්ගේ අත්දැකුමෙන් හමුවෙන්නම් නැවත කඳු මුදුනේ When I, in awesome wonder, consider all the worlds thy hands have made, I see the stars, I hear the rolling thunder, thy power throughout the universe displayed. Then sings my soul, my Savior God, to thee. How great thou art, how great
Then sings my soul, my Savior God, to thee. How great thou art! How great thou art! And when I think that God, His Son, not sparing, sent Him to die, I scarce can take it in. That on the cross, my burden gladly bearing, He bled and died to take away my sins. Then sings my soul, my Savior God, to thee. How great thou art! How great thou art! Then sings my soul, my Savior God, to thee. How great thou art! How great thou art! When Christ shall come with shouts of acclamation and take me home, what joy shall fill my heart? Then I shall bow in humble adoration, and there proclaim, oh my God, how great thou art. When Christ shall come, when Christ shall come with shouts of acclamation and take me home, what joy shall fill my heart? Then I shall bow in humble adoration, and then proclaim, oh my God, how great thou art. Then sings my soul, my Savior God, to thee. How great thou art! How great thou art! Then sings my soul, my Savior God, to thee.
how great thou art. How great thou art. How great thou art. How great thou art. පුංචි තිතක් වගේ මමත් එන්නම් ජේසු. පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමි ඔබට ආදරේට දිවි ජේසුනේ මං මගේ ජේසුනේ මං පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමි ඔබට ආදරේට දිවි ජේසුනේ මං මගේ ජේසුනේ මං පැයෙන් පැයට මගේ හිතට ඔබ යන එන හැටි හදේ සුසුම් ගිනි නිවන්න පවන් සලන හැටි පුළුන් රොදක් වගේ හිතට සුවයගෙනෙන හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි මගේ ජේසු එහෙම තමයි ඒ ජේසුගේ හැටි යන යන තැන මාව ආරං යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න දහම් සිසිල දෙනවද ජේසු චිතිතක් වගේ මමත් එන්නම් ජේසු පුංචිතිතක් වගේ මමත් එන්නම් ජේසු පූජාසනය මත මගේ දිවිය දිගා කොට උදමි ඔබට ආදරේට දිවි ජේසුනේ මං මගේ ජේසුනේ මං
Heartbeats හදවතේ රිද්මේ එනිදරව්ව. හොඳයි බැක තුළ ඉන්න හාඩ්බීට්ස් හදවතේ රිද්මේ එළිදරව්ව සමඟ අද 144 වෙන්න. ඉතින් අපි අලුත් ගමනක ගමන් කරමින් ඉන්නවා. අලුත් දේවල් අපි එකතු කරගනිමින් ඉන්නවා. අපේ හාඩ්බීට්ස් හදවතේ රිද්මේ එළිදරව්ව නැමති අපේ කුළු පගුවීමේ කාලයට ඉතා දිග ගමනක් කොටස් 144ක් කියන්නේ ලේසි පහසු ගමනක් නෙවෙයි. 150ට තවත් පොඩි කාලයක් තමයි තියෙන්නේ. ඉතින් මේ කාලය ඇතුළතදී අපි ගොඩක් ලොකු ගමනක් ආවා. එකම එක ගමනක් ගමන් කරමින් හිටියා. එකම උත්තම ආදර්ශයක්, අද්විතීය ආදර්ශයක් අපි ඉදිරියේ තියාගෙන අපි ඒ අද්විතීය ආදර්ශය මෙනෙහි කරමින් ගමන් කරමින් හිටියා. ඒ අද්විතීය ආදර්ශය තුල අපි වර්ධනය වෙමින් හිටියා. ඉතින් අද 144 වෙන්න ඉතින් පැමිණියා ඔබ ඉතාමත් ආදරයෙන් සෙනෙහසෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා හාඩ්බීට්ස් හදවතේ රිද්මේ එළිදරව් වෙත. ඉතින් අද දවසේ ඔබට පේනවා ඇති මාතෘකාව තියෙන විදියට දැන් අපි වෙනදට වඩා අපි මාතෘකාව පූර්ව ප්‍රචාරයෙන්ම ඔබ දන්නවා අද කතා කරන්න යන්නේ මොනවද ටොපික් එක කොහෙන්ද මේ දේවල් ගලන්නේ. අපි දැන් පුරුද්දක් විදියට මෙතනට එන හැමෝම නැත්නම් හාඩ්බීට්ස් හදවතේ රිද්මේ එළිදරව් වෙත මුහුවෙන හැමෝම දන්නවා මේක ලයිව් එකකින් එහාගේ නැත්තම් සජීවී ටික්ටොක් සජීවී වැඩසටහනකට එහාගේ ආව අද්විතීය කාරණාවන් ගැන කතා කරන්න වෙනම ආලෝකනයන් දකින්නාව තැනක් බව ස්වාමින් වහන්සේ තමයි උත්තමාදර්ශය, ස්වාමින් වහන්සේ තමයි පරමාදර්ශය. නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමති අද්විතීය ආලෝකය තුළ ජීවිතය ආලෝක කරගනිමින් අපි දවසින් දවස දේවල් ඉගෙන ගනිමින් ඉස්සරහට ගමන් කරමින් ඉන්නවා. ඉතින් අද දවසෙත් සූදානමින් ඉන්නේ මෙන්න මේ කාරණාව 144 වෙනි පාරටත් නැත්නම් 144 වෙනි වරටත් ඔබ වෙත ගේන්න නැත්නම් අපි එකතුව ඉගෙන ගන්න, එකතුව මුහු වෙන්න. ඉතින් පැමිණියා ඔබ ඉතාමත් ආදරෙන් සෙනෙහසෙන් ගෞරවයෙන් පිළිගනු ලබනවා හාඩ්බීට්ස් හදවතේ රිද්මේ එළිදරව් වෙත නැවතත්. හොඳයි, එහෙනම් අපි අපේ පුසුපුරුදු රිද්මේ පවත්වා ගනිමින් අපි ගීතයකින් අද දවසෙත් නැත්නම් ගීතිකාවකින් ස්වාමින් වහන්සේට පැසසුම් දෙමින් අද දවසෙත් වැඩසටහන ආරම්භ කරමු. මිෂ්කා සූදානමින් ඇති ගීතය ගයන්න. එහෙනම් මිෂ්කා, let's begin the heartbeats හදවතේ රිද්මේ එළිදරව්ව 144 වෙන්න. Over to you. Let's begin heartbeats.
sometimes හොඳයි හඩ්බිට් සදතේ රිත් මේලි දරව්ව 144 වෙන්න බොහොම ස්තුති මිෂ්කා උන්වහන්සේ පසසමින් උන්වහසට ගයමින් උන්වහසගේ තුරුලට වී ඉන්නට ඇත්නම් අපිට වෙන මොනවද ඕනේ අපි ලෝකයෙන් බලාපොරොත්තුන උණුහුම ආදරය ඒ වටිනාකම අපිට අහිමුණාව ලෝක අපි වටිනාකම උදුරගත්තා අපිට වටිනාකම අහිමි කර ලෝකෙ අපිව තනි කරා බොහෝ දේවල් හංගගෙන තිරේ පිටිපස්සෙ තියාගෙන අපිව මුලා කරා නමුත් නාසර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැමති උත්තමාදර්ශය පරමාදර්ශය ප්‍රේමේ අද්විතීය එකම අද්විතීය ප්‍රේමය ප්‍රේමේ ආලෝකය නැතම් ප්‍රේමාලෝකය වන්නාව නැතම් ප්‍රේමවන්තයා සදාකාලික ප්‍රේමවන්තයන් තැනන් වහන්සේ ඉතින් උන්වහන්සේ තුළ ඉන්නවා ඇරෙන්න උන්වහන්සේ තුළ සැනසෙන වැරෙන්න මනුෂ්‍යයන් වන අපිට හුස්ම ගන්න අපිට තියෙන වෙන යහපත කුමක්ද මේ අප 144 තිස්සේ කතා කර ඉතින් අද දවසෙත් මී ගැන ඉදිරියට වැඩිදුර ගැඹුරට කතා කරන්න යනවා ඉතින් පැමිණියාව ඔබ නැවතත් ඉතාමත් ආදරෙන් පිළිගන්න අතර හොඳයි එහෙනම් අපි තවත් කල් මරන්නේ නැතුව අපි වැඩසටහනේ මාතෘකාවෙත යොමු වෙන්න සූදානම් වෙන්නේ ඉතින් විවේක් මාතෘකාවට යොමු වෙන්න මත්තෙන් ස්වාමින් වහන්සේගේ ආලෝකනය ඉල්ලමින් ශුද්ධාත්මයන්න් වහන්සේගේ මඟ පෙන්වීම ඉල්ලමින් වැඩසටහන ආරම්භ කරමින් යදින්න ඔබට බාර කරන මගේ සහෝදරයා එන්න අපි එක්ව යදිමු උන්වහන්සේ තුළ වැඩසටහන ආරම්භන පිණිස. Thank you දිලු මම හිතන හැමෝටම මම වැහෙනවා කියලා. ඉතින් වෙනද වගේම දෙවියන් වහන්සේගේ වචනයෙන් ආත්මික පෝෂණය ලබා ගන්නට මේ සිටින සෑම දෙනාටම දෙවියන් වහන්සේට බාර කරමින් අපි මෙසේ ආඥා කරමු. සර්වබලධාරී දෙවි පියාණනි අපගේ ස්වාමින් වන නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන් පියාණනි අද දවසේ ඔබ වහන්සේගේ වචනේ බෙදා ගන්නා අයවලුන්ද ඒ වචනයට සවන් දෙන්නා වූ අපද මේ සියලු දෙනාව ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා පියාණනි. ශුද්ධ ආත්මයන් වහන්සේගේ අනුභවයෙන් උන්වහන්සේගෙන් අපට ලැබෙනා වූ සත්‍යයෙන් උන්වහන්සේගෙන් අපට ලැබෙනා වූ ප්‍රඥාවේ ඵලයෙන් අබ්බා පියාණනි මේ කතා කරන්නා වූ මේ සාකච්ඡා කරන්නා වූ ඔබ වහන්සේගේ වචනේ හරියාකාරව තේරුම්ගෙන පියාණනි යක්ෂයාට සොරාගත නොහැකි වන ආකාරයට අපේ මනසේ ස්වාමිනී ගැඹුරුම තැන මේ දේවල් තැම්පත් කර ගනිමින් අපේ ජීවිත තව තවත් ආලෝකණය කරගන්නට ඔබ වහන්සේගේ පිහිට වරම් වර ප්‍රසාද ඔබ වහන්සේගේ කරුණාව අපට නොඅඩුව ලැබෙන පිණිස පියාණනි මේ සියල්ල ඔබ වහන්සේට බාර කරමින් ඔබ වහන්සේගේ කරුණාව ආයද සිටිනවා පියාණනි මේ සියලු දේ මිල්ලන්නේ අපගේ ස්වාමින් වන නාසරීය ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලගත් නාමයෙන් ආමේන් ආමේන් හොඳයි over to you දිලු right thank you very much හොඳයි ආමෙන් නැවත වාරයක් දැන් අපි මාතෘකාවෙත යොමු වෙන්න සූදානම් වෙන්නේ ඉතින් අපේ සුපුරුදු සංක්ෂිප්ත වාර්තා ඉදිරිපත් කරන්නේ අද දවසේ රූතක්කා සූදානමින් ඇති වැඩසටහන කොහොමද පටන් ගන්නේ කොහෙන්ද අපි ගලාගෙන යන්නේ කියන කතාව ඔබට ඉදිරිපත් කරන්න ඉතින් රූතක්ක මම මෙන්න මෙහෙම දෙයක් මතක් කරන්න කැමතියි අපි අහලා තියෙනවා ජීවිතය රංගමණ්ඩලක අපි නැතම් අපි මේ ජීවිතය ජීවත් වෙන අපි එහි නළුවෝය කියලා නමුත් රංගමණ්ඩල ඉස්සරහ රඟපාන දේවල් නැත්තන් තිරේ ඉස්සරහ තියෙන දේවල්ට වඩා සමහර දේවල් තිරේ පිටිපස්සේ හැංගිලා තියෙනවා මේව හැමෝම දකින්නේ නැහැ මේව හැමෝටම පේන්න තියන්නෙත් නැහැ හැමෝම මේව දකින්නට හැමෝම කැමතිත් නැහැ ඉතින් අද අපි කතා කරන්න යන්නේ තිරේ ඉස්සරහ දකින්න සාමාන්‍යයෙන් අපි දකින දේ මනුෂ්‍යයන්ගේ ජීවිතේ සහ අපි ආලෝකනය කරගත අපි දන්න දේවල් සාමාන්‍යයෙන් දන්න දේවල්ට අමතරව ඊට එහා ගිහිල්ලා තිරේ පිටිපස්සේ කතාව හැදෙන්නේ කොහොමද කතාව නිර්මාණය වෙන්නේ කොහොමද කතාව ගලන්න යුතු කොහොමද අපි දැනගන්න යුතු අපි තවමත් නොදැනගෙන ඉන්නව සමහර කාරණාවන් මම හිතන්නේ අද දවසේදී ආලෝකනය වෙන්න යනවා හොඳයි රූතක්කේ එහෙනම් over to you වැඩි කතා නැතුව සංක්ෂිප්ත වාර්තා ඉදිරිපත් කරන්න රූතක්කා අපි වැඩේ පටන් ගමු හાર્ට්බීට්ස් හදවත රිද්මේ එළිදරව් 144 වෙන්න මෙසේ ආරම්භන වගයි Hallelujah, praise the Lord. ස්වාමින් වහන්සේට ප්‍රශංසා වේවා. ඇත්තටම අපි හදවතේ රිද්මේ එළිදරව් නිසා දෙවියන් වහන්සේට ස්තුති කරන්න ඕනේ. ඒ වගේම දෙවියන් වහන්සේ අපිට කතා කරන දේ
අසාගන්න අහන්න දැනගන්න යමක් අවශ්‍ය අය පිරිසක් තමයි හැමදාම අපිත් එක්ක ඒක රැස් වෙන්නේ. ඉතින් හදවතේ රිද්මේ එළිදරව්ව තුල අද ඇවිල්ලා ඉන්න හැම කෙනෙක්ම මං හිතනවා ඉතා වැදගත් දෙයක් දැනගන්න යනවා අද දවසේදී. ඉතින් අපි බලමු දෙවියන් වහන්සේගේ වචනයෙන් කොහොමද උන්වහන්සේ අපිට ඒ දේ ලබා දෙන්නේ. අද දවසේ ආහාරය මොකක්ද කියලා බලමු. ඉතින් මම හිතනවා හැම කෙනෙක්ටම අපිට තිරේ ලස්සනට දිස් වෙනවා තිරය පිටුපස කියලා. ඉතින් අර බිලුමල්ලි කිව්වා වගේ මම කැමති කියන්න අපි හැමෝම කැමති ඩ්‍රාමා එකක් නැත්නම් නාට්‍යයක් හෝ චිත්‍රපටයක් හෝ රස විඳින්මින් ඒක බලන්න. හැබැයි ඒක පිටුපස්සේ වෙන දේවල් නැත්නම් ඒක කරන්න මහන්සි වෙන වීරිය, දරන වීරිය නැත්නම් ඒකට කැප කරන දේවල් බලන්න අහන්න ගොඩක් අය කැමති නැහැ. ඒ කියන්නේ දුක් මහන්සි වෙලා මේකට කී සැරයක් ඒක ප්‍රැක්ටිස් කරනවද නැත්නම් ආලෝකණය හැමදේම ඒ කියන්නේ ඒවා කොහොමද ඒක පටිගත වෙන්නේ කියන එක බලන්න කවුරුත් කැමති නැහැ. හැමෝම කැමති තිරය දිස් වෙන නාට්‍ය හෝ ඒ චිත්‍රපටිය හෝ මොකක්ද පෙන්වන්නේ තිරේ ඒක බලන්න තමයි හැමෝම කැමති. ඉතින් මම කැමති මෙන්න මේ මාතෘකාවෙන් එහාට ගිහිල්ලා මේ අපේ ජීවිතය කියන තිරය නැත්තම් අපේ ජීවිතය යන ගමනේ මේ ජීවිත කතාව කියන තිරය පිටුපස්සේ තියෙනා මේ සත්‍ය කතාව ඇත්තටම අපි දකින නාට්‍ය හෝ ඒ චිත්‍රපටිය නැත්තම් ඒ අපි තිරේ දිස් වෙන දේ නෙමෙයි ඇත්තම කතාව. ඒ තිරේ දිස් වෙන්නේ අපි හදලා උපමට්ටම් කරලා හොඳට පුරුදු පුහුණු වෙලා රංග දක්වන දෙයක්. නමුත් ඒ දේ පිටිපස්සේ තමයි සත්‍ය කතාව තියෙන්නේ. ඉතින් අපේ ජීවිතය කියන තිරය පිටුපස්සේ තියෙන්නේ මොකක්ද කියලා අද අපි බලන්න යනවා. ඒ වගේම ජීවිතයත් එක්ක මේ ලෝකයේ අපිට පෙන්ලා තියෙන තිරය නැත්නම් මේ ලෝකය කියන තිරය ගත්තාම ඒක හැඩ කරලා ලස්සන කරලා පාට ගාලා සරහලා මේ ලෝකේ අපිට කියන්නේ මෙන්න මෙහෙමයි. මේ ස්ටෑන්ඩ් එකට ඉන්න ඕනේ. මෙන්න මේ විදිහට යන්න ඕනේ. මේක තමයි ජීවිතය කියන්නේ. මේක තමයි ලෝකය. නමුත් මේ ලෝකය පිටිපස්සේ තියෙන සත්‍ය සදාතනික ලෝකය මොකද්ද? නැත්නම් ඒ තිරේ පිටිපස්සෙන් තියෙන සත්‍ය කතාව මොකද්ද කියලා සැබෑ සත්‍ය අපි කතා කරන්න යනවා අද දවසේදී. ඉතින් මම හිතනවා පැමිණලා ඉන්න හැම කෙනෙක්ටම ඊටම පැහැදිලි වෙන්න ඇති තිරය පිටුපස කියන්නේ මොකක්ද කියන එක. ඉතින් ලෝකයේ තිරය පිටුපස කියලා අපි ගත්තාම ඒක මෙන්න මේක. හැබැයි ජීවිතය කියන තිරය නැත්තම් මේ ජීවිතේ කාලය තුල අපි ගත කරන ජීවිතය කියන තිරය සහ ලෝකය කියන තිරය පිටුපස්සේ තියෙන සත්‍ය ගැන අපි කතා කරන්න යනවා. අපිට මෙහෙම කිව්වොත් අපි හැමදාම අර එකම කාරණයක් ඔස්සේ දිගටම කතා කරනවා වගේ අර අපි අපේ ලොකු අක්කයි ලොකු අයියයි බලන්න අපි ඒදන් උයනට යනවා වගේ පළවෙනි තැනැත්තිය නැත්නම් පළවෙනි කාන්තාව විදිහට ඒවට දෙවියන් වහන්සේගේ වචනේ අපි කතා කරොතින් එතන තියෙනවා විශේෂයෙන්ම ඒවව රැවටුණා වූ කාරණයක්. එයත් දැක්කේ ඒ ගෙඩිය ඒක ඇපල් ගෙඩියක්ද පැපල් ගෙඩියක්ද කියන මම දන්නේ නැහැ. හැබැයි ඒක හරි ලස්සනට ඒක හරි හොඳයි කෑමට ඇහැට ප්‍රියයි කෑමට හොඳයි කියලා හිතුණා. ඉතින් එයා ඒක කෑවා. ඒ වගේ අපිට තිරේ දිස් වෙන දේ හරි හොඳයි හරි ලස්සනයි කියලා අපිට හිතෙන්න පුළුවන්. නමුත් ඒකේ ඇත්තම ස්වභාවය මොකක්ද කියලා අපි අද කතා කරන්න යනවා. ඉතින් මම හිතනවා කෙටියෙන් අපි අද කතා කරන්නව කාරණය ඔබට පැහැදිලි ඇති කියලා. මම කැමතියි ඒක තවදුරටත් විස්තර කරන්න මෙතනින් ඉස්සරහට අරගෙන යන පිරිස අපි සහෝදර අශයෙන් සැදී පැහැදිලා ඉන්නවා. අපිට කෙටියෙන් ඉතා අලංකාරව ඒක පළවෙනි පියවර විදිහට ආරම්භ කරන්න. ඉතින් මම කැමති බ්‍රදර් අශයෙන්ට බාර දෙන්න අපි මේ ගැන කතා කරමු. ඉස්සරහට රැඳිලා ඉන්න හැම කෙනෙක්ම මම ඉල්ලන්න කැමතියි රැඳිලා ඉන්න දිගටම අහගෙන ඉන්න සහ ඔබට අහගෙන ඉන්න පුළුවන් තැනක ඔබ ඉන්නම නම් හොඳින් ඔබගේ මනස එක්ලාසයක් කරගෙන හොඳින් මේක අහන්න දේ හොඳින් සිතට ධාරණය කරගන්න හිත තබාගෙන දෙවියන් වහන්සේට ස්තුති හදවතකින් මේක රැඳිලා ඉන්න කියලා මම ඉල්ලන්න කැමතියි අවසානයේ දක්වා. Over to you, Brother Ashin. Thank you. Hello, මම හිතනවා මේ ඔක්කොමලට මාව ඇහෙනවා ඇති කියලා. ඔව් රුත් අක්කා මේ හොඳ ආරම්භයක් අරන් දුන්නා අපිට හොඳ ඉන්ට්‍රෝ එකක් දුන්නා මේ තිරේ පිටිපස්සේ මොනවාද වෙන්නේ මොනවාද කරන්න කියලා. අපි දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි මොනවාද අද කරන්න ඕනේ කියලා. අපි මේ ටොපික් එක ඩිස්කස් කරද්දී රුත් අක්කා දීපු පාඩයක් තමයි හෙබ්‍රේව 11. මම මේක කියවද්දී මට ඇත්තටම හුඟක් හිතට වැදුන තැනක් තමයි හෙබ්‍රේව 11:6. මේ එතන කියන්නේ මම පොඩ්ඩක් ඉංග්‍රීසියෙන් මේක කියන්නම්. But without faith it is impossible to please him.
because anyone who approach him must believe that he exists, and he rewards those who earnestly seek him. කියන්නේ උනන් මෙතන කියනවා මේ ෆේත් එක නැතුව දෙවියන් වහන්සේව සතුටු කරන්න බෑ කියලා. මේ ඒ වගේම කියනවා ඔයා මේ උනන්දුවෙන් හොයන කෙනෙකුට දෙවියන් වහන්සේ තෑගයක් දෙනවා කියලා. අපි බලමු මේ ඇදහිල්ලයි උනන්දුවයි faith and the reward මේක මොකක්ද කියලා. මම මේ කතාව ඇත්තටම පොඩි චූටි කතාවකින් පටන් ගන්න කැමතියි. මේ අපි හැබැයි හුඟක් faith එක ගැන මේ platform එක ඇතුලේ හුඟක් කතා කරලා තියෙනවා. මානවනමා, ඉබ්‍රාහිම්ගේ ඇදහිල්ල, චරිත තුනක් මේ නමුත් මේ faith එක ඇත්තටම මේ කිතුණෙකුට බොහොම වැදගත් දෙයක්. අපි බලමු මේ මම මේ චූටි කතාව කොහොමද පටන් ගන්නෙ. මේ එක්තරා මිනිහෙක් ඉන්නවා ඇත්තටම. එයාට වාහනයක් මිලදී ගන්න ඕන වෙලා එයා යනවා වාහන සේල් එකකට. වාහන සේල් එකට ගියහම මෙතන තියෙනවා එක එක જાතිය වාහන. එයා පොඩ්ඩක් වාහනේ වටේ කැරකිලා බලලා එයාගේ හිතට අල්ලනවා මේ වාහනය. හොඳ ලස්සන වාහනයක් තියෙනවා. මේ brand new zero mileage මේ ලස්සනයි වාහනේ. මෙයා ඊට පස්සේ මෙයා අමාරුවෙන් හම්බ කරගත්ත සල්ලි ටික දීලා මේ වාහනේ මිලදී ගන්නවා. ඊට පස්සේ එයා යතුරු අරන් ආසාවෙන් මේකේ දොර ඇරලා වාහනේ ස්ටාර්ට් කරනවා. වාහනේ ස්ටාර්ට් කරන පළවෙනි පාර ස්ටාර්ට් කරනවා කිසිම දෙයක් වෙන්නේ නැහැ. ආයි දෙවෙනි පාර යතුරු දාලා ආයි ස්ටාර්ට් කරනවා. ඒත් නමුත් මේ වාහනේ ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඊට පස්සේ එයා එළියට බහැලා මේ බොනට් එක ඇරලා බලනවා. මේ වාහනේ එන්ජින් එකක් නැහැ. මේ වාහනේ එන්ජින් එකක් නැහැ කියන්නේ ඇත්තටම මේ ෆේත් එකක් නැති කිතුණෙක් වගේ. ඒ කියන්නේ අපිට දෙවියන් වහන්සේව දන්නවා නමුත් ඇදහිල්ල නැහැ. එතුමා තුල ඇදහිල්ල නැහැ. මේ ඒක තමයි මම මෙතනින් කියන්න හැදුවේ. යේසුස් වහන්සේ ඔල්රෙඩි මේ කුරුසිය උඩ නැගලා අපේ පව් අරගෙන එයාගේ මේ පාර්ට් එක කම්ප්ලීට් කරලා තියෙන්නේ. එයා අපි වෙනුවෙන් සැක්‍රිෆයිස් වෙලා තියෙන්නේ. ඉතින් අපි වෙනුවෙන් සැක්‍රිෆයිස් වුණාම අපිට තියෙනවා එතන පාර්ට් එකක් කරන්න. අපිට තියෙනවා එක්තරා ඇක්ට් එකක් කරන්න. මේ දැන් ඒකට කාලය ඇවිල්ලා තියෙන්නේ. අපි මේ තිරේ පිටිපස්සේ හුඟක් ඉඳගෙන හුඟක් වැඩ කරනවා. නමුත් දෙවියන් වහන්සේ වෙනුවෙන් අපි කරන්න ඕන දෙයක් තියෙනවා. අපි ඒක එළියට ඇවිල්ලා ඒ performance එක දෙන්න ඕනේ. මොකද දවසකට දෙවියන් වහන්සේ ඇහුවොත් අපි අශේන ඔබ මම වෙනුවෙන් මොනවද කරේ කියලා. එතකොට වා කියන්න දෙයක් හදා ගන්න ඕනේ. කියන්න දෙයක් තියෙන්න ඕනේ. I think මෙතනදී අපි බලමු අපිට faith එක නැත්තම් ඇදහිල්ල අඩු නම් නැත්තම් ඇදහිල්ලක් නැත්තම් අපි කොහොමද මේ faith එක ලබා ගන්න කියලා. මේ brother ඩිලු මට ගන්න පුළුවන්ද Romans 10:17 thank you. ඔව්. මෙතන මෙහෙම කියනවා. So faith comes from hearing and hearing through the word of Christ කියලා. ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ඇසීමෙන් පමණයි ඔයාට ඇදහිල්ල එන්නේ. හරි. එතකොට දෙවියන් වහන්සේගේ අද ලෝකයේත් එක්ක දෙවියන් වහන්සේගේ වචනේ කොහොමද අපිට අසන්න පුළුවන්? එක අපි පල්ලියකට යන්න පුළුවන්. පල්ලියට ගිහිල්ලා ඒ සර්මන් එක අහලා එතනින් දෙවියන් වහන්සේගේ වචනය හම්බෙනවා අපිට. දෙවෙනි එක බයිබලය කියවීම. තුන්වෙනි එක දැන් අපි මේ වගේ බයිබල් ස්ටඩි එකකට ඇවිල්ලා සෝෂල් මීඩියා ඔය ප්ලැට්ෆෝම් එකකට ඇවිල්ලා අපිට කතා කරන්න පුළුවන්. මේ නමුත් මම මෙතනින් 150ක් දෙනවා බයිබලය කියවීමට. අනිත් දෙකත් වැදගත්. නමුත් බයිබලය කියවීම කිතුණෙකුට අනිවාර්යයි. මොකද අපි කියමුකෝ මේ ඔයා දැන් මේ බයිබලයේ කියලා තියෙනවා ඉදිරියේ මේ ෆෝල්ස් මේ ප්‍රොෆෙට්ස්ලා එනවා කියලා. එක එක ಜಾති එක එක විදියට මෙසේජස් අපිට අරන් එනවා මිනිස්සු. ඉතින් ඔයා බයිබලයේ කියවුවේ නැත්නම් ඔයා කොහොමද දන්නේ මේ මිනිහා බොරුවක්ද ඇත්තක්ද කියන්නේ කියලා? එක අනිත් එක දැන් ඊට අමතරව ඔයාගේ ලයිෆ් එක දැන් ඔයා ටියුන් කරගන්න ඕනේ මේ බයිබලයේ කියවන්න. හැමදාම ඔයා උදේට නැගිට්ටහම ඔයා මම දන්නවා මම උනත් කරන්න වැරද්ද බයිබලය අතට ගන්නෙ නැහැ ෆෝන් එක තමයි අතට ගන්නෙ. නමුත් මේ ෆෝන් එකේ ඔයා ඇප් එකක් දාගන්න මේ බයිබල් ඇප් එකක්. ඒක දාගෙන ඒක කියවන්න. උදේම නැගිට්ටහම ඒක කියවන එක අනිවාර්යයි. දෙවියන් වහන්සේට ස්තුති දෙන්න උදේම නැගිට්ටහම පොඩි කොටසක් ඒ බයිබලෙන් කියවන්න පටන් ගන්න. එතකොට ඔයාට විශ්වාසය ටික ටික එන්න යනවා. ඒ වගේම තමයි ඊට පස්සේ ඔයා අනිවාර්යෙන්ම මේ ෆෝන් එක දැන් යන තැන ඔයා අරන් යනවානේ. ඊට පස්සේ අරන් ගිහිල්ලා ඔයා සෝෂල් මීඩියා ඇප් එකක් අරින්න කලින් ඒකේ ගහන්න today's word
නැත්තම් මොකක් හරි ඔයා කැමති මේ කවුරු හරි ඉන්නවනම් කැමති එක්කෙනෙක් මේ ප්‍රීච් කරන වචනයක් තියෙනවනම් ඒක අරින්න. මොකද ඇරලා ඒකේ ලයික් එකක් දාන්න. මොකද ඔයා දන්නවා මේ සෝෂල් මීඩියා තුලින් අපිට යක්ෂයා පහර ගහන්න පුළුවන්. හරිද? ඉතින් ඒක නොවෙන්න ඔයා කරන්න ඕනේ ඔයාගේ ලයිෆ් එකේ ඇල්ගොරිතම් එක හදා ගන්න ඕනේ ඒ විදිහට. මොකද ඔයා දෙවියන් වහන්සේගේ දෙයක් අහන්න ගත්තාම ඒක තමයි නිතරම එන්නේ. ඔයා දන්නවා ඔයා මේ ලස්සනට නටන කෙල්ලෙක්ගේ වීඩියෝ එකකට දැම්මනම් ලයික් එකක් ඒක තමයි දිගටම එන්නේ. ඒ සින්දුවම තමයි දිගටම එන්නේ. හරිද? ඉතින් ඒ වගේම තමයි ඔයා කරන්න ඕනේ දෙවියන් වහන්සේගේ වචනයට ලයික් එකක් දාන්න. එතකොට අනිවාර්යයෙන්ම ඔයාට ඔයා දකින දේ බලන දේ මොකද ඇස් වලින් තමයි අපි පව් කරන්න මේ කටෙන් උයි ඇස් වලින් උයි තමයි වැඩියෙන්ම පව් කරන්නේ අපි. අපිව පාපයට වැටෙන්නේ අපේ මේ ඇස් දෙකෙන්. සමහරක් විට මේක බලලා හිතන දේ අපි කතා කරා මේ එදා බ්‍රදර් විවේක් ලස්සන වචනයක් ගෙනාවා මේ සිතට අගුළු කියලා. ඒ කියන්නේ තෝට් එකක් එනකොට මේක නවත්තලා දාන්නේ කොහොමද කියලා. මේ ඉතින් ඒකින්ද අනිවාර්යයෙන්ම ඒක ඔයා හදා ගන්න ඕනේ. මේ ඉතින් අපි බලමු ඊට පස්සේ දැන් අපි බයිබලයේ කියුවේ නැත්තම් මේ අපි කොහොමද දන්නේ මේ දෙවියන් වහන්සේ දැන් සමහරක් විට අපි කිතුනෝ නමුත් මේ සමහරක් විට මම දැකලා තියෙනවා අපි කිතුනෝ විදිහට අපි මගේ යාළුවෝ මම වුණත් කලින් අපි හොරොස්කෝප් කියවනවා. මේ තාම ලග්න පලාපල බලනවා. මේ ඒ ඇත්තටම ඒක කරන්න එපා කියලා බයිබලයේ ලියලා තියෙනවානේ. දෙවියන් වහන්සේ මේ යේසායා පොතේ hina වෙනවා. මේ හොරොස්කෝප් බලන අයට. ඒ වගේම තමයි මේ වචන පුළුවන් තරම් ඔයා බයිබලයේ තියෙන දේවල් පොඩ්ඩක් මතක තියාගන්න. මොකද Tamanට ප්‍රශ්නයක් කරදරයක් ආවහම යාඥා කරද්දී ඒව බොහොම වැදගත් වෙනවා. මොකද මේ Taman ප්‍රශ්නික කරදරයක ඉද්දී හෙබ්‍රේව පොතේ 13:15 කියනවා මේ දෙවියන් වහන්සේ ආසම දෙයක් තමයි ඔයා මේ සෆරින් එකත් එක්ක thank you එක දෙන එක දෙවියන් වහන්සේට පුදුම ආස දෙයක්. මේ ඉතින් ඒක බොහොම වැදගත් මේ කිතුණුවෙකුට. මොකද සමහරක් විට දැන් ඔයා දන්නවා අපි glory to God කියනවා. glory to God කියන එකේ glory කියන පදය ඇවිල්ලා හෙබ්‍රේව භාෂාවෙන් kevod කියලා කියන්නේ. kevod කියන්නේ මේ weightness තරාදියක්. මේ තරාදියේ ඔයා මොන දේවල් දැන් අපි කියමුකෝ එක පැත්තක යේසුස් ඉන්න එක පැත්තක ලෝකේ තියෙනවා. මොන දේවල්ද ඔයා මේ තරාදියට දාන්නේ ගිහිල්ලා? මේ දෙවියන් වහන්සේගේ දේවල් අනිවාර්යයෙන්ම ඔයා දෙවියන් වහන්සේගේ පැත්තට තමයි දාන්න ඕනේ තරාදියේ බර. අපිට සමහරක් විට මේ අලුතෙන් ආපු සින්දුවක් කටපාඩම්. මේ නමුත් Psalms 23 පොඩ්ඩක් මේ full කටපාඩමින් කියන්නේ කිව්වම පදයක් දෙකක් අමතකයි. ඒක තමයි මම මේ කියන්න හැදුවේ අපි ලෝකෙට කොච්චර මේ කකුල තියාගෙන ඉන්නවද කියලා. ඒකෙන් අපි මිදෙන්න ඕනේ. අපේ ෆේත් එක පුළුවන් තරම් දෙවියන් වහන්සේට මේ හදාන්න. හරි අපි බලමු දැන් ෆේත් එක අපි හැදුනා. මම දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. දෙවියන් වහන්සේ කෙරෙහි මේ ඇදහිල්ල තියෙනවා මට. මම ඒක කරා කියලා ඔයා හිතනවාද ඇති කියලා? නමුත් මම කියනවා ඒක කරාම වාගේ 150ක් වා කම්ප්ලීටඩ්. නමුත් දැන් ඉතුරු 50 අපි බලමු මේ මතේයු පොතේ 7:21. Brother Dilu, oh thank you. Let us believe in Christ. Not everyone who says to me, Lord, Lord, will not enter the kingdom of heaven, but only the one who does the will of my Father in heaven. මෙතන කියනවා දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන අය විතරයි ස්වර්ග රාජ්‍යයට ඇතුල් වෙන්නේ. හරිද? The kingdom of heaven මේක තමයි ඔයාට හම්බෙන්න යන තෑග්ග. මම මුලින් කිව්වා රිවෝඩ් එකක් දෙනවා කියලා දෙවියන් වහන්සේ. ඔයාගේ ෆේත් එකයි බිලීව් එකයි හදාගත්තාම ඔයාට තෑග්ගක් තියෙනවා. මේ තෑග්ග තමයි ස්වර්ග රාජ්‍ය ලවකා කරගැනීම. හැබැයි මේකට දෙවියන් වහන්සේගේ කැමැත්ත කරන්න ඕනේ. මේ කැමැත්ත මේ ඇත්තටම ක්‍රම තුනක් මම පොඩ්ඩක් මේක ඩීප් සර්ච් කරනකොට දෙවියන් වහන්සේ මට දුන්න වචනයක් තමයි what is the will of God? ඒ කියන්නේ දෙවියන් වහන්සේගේ කැමැත්ත මොකක්ද කියලා. එතනටදී අපි ගන්න ඕනේ යොහාන් 6:40 කියනවා
and this is the will of him who sent me, that everyone who sees the Son and believe in him may have the everlasting life කියලා. එතන යොහාන් තුමාගේ සුභාරංචියේ යේසුස් වහන්සේ මේ කියන්නේ මතක තියාගන්න යේසුස් වහන්සේ දිහා බලලා විශ්වාසය ඇති කරන කෙනාට තමයි මේ everlasting life එක දෙන්නේ. And he will raise him up in the last days. ඒ කියන්නේ අන්තිම දවස්වල ඔයාව මරණින් උත්ථානය කළා ඔයාට everlasting life එක ලබා දෙනවා. එක. අනිත් එක තමයි මේ දෙවෙනි එක මේ කැමැත්ත පළවෙනි එක. දෙවෙනි එක තමයි හරි ක්‍රිස්තියානි කෙනෙක් වීම. ඒ කියන්නේ අපි පුළුවන් තරම් දෙවියන් වහන්සේ වගේ වෙන්න ඕනේ. යේසුස් වහන්සේ වගේ වෙන්න try කරන්න. ඒක තමයි අපි කරන ක්‍රියාවන් අපි කොච්චර මේ කිතුනෝ කියලා සමහරක් අය මම දැකලා තියෙනවා අපි ක්‍රිස්තියානි අපි මේක යේසුස් වහන්සේ කට ඇරියොත් යේසුස් වහන්සේ නමුත් කරන්නෙම බයිබලේ එපා කියන දේවල් තමයි. මේ ඒ වගේම තමයි අපි බලන්න යනවා මේ තුන්වෙනි කාරණය මෙතන perfect. අපි ගමු බ්‍රදර් ඩිලු මැතිව් ඔය අරගෙනත් ඉවරයි. ඔව්. පහේ. Therefore you shall be perfect just as your father in heaven is perfect. දැන් අපිට perfect වෙන්න පුළුවන්ද? මේ perfect වෙච්ච එකම පුද්ගලයා කවුද බයිබලයේ ඉන්න විදියට? මේ perfect එකම පුද්ගලයා යේසුස් වහන්සේ. අපි පුළුවන් තරම් යේසුස් වහන්සේ වගේ වෙන්න බලන්න. මොකද එතකොට ඔයාගේ life එකට හම්බෙන blessing එක මේ සෑහෙන්න වැඩි වෙන්නේ. මොකද යේසුස් වහන්සේ දෙපාරක් කුරුසෙට නගින්නේ නැහැ. මොකද මේ ඔයාට මතක ඇති මේ කුරුසේ යහපැත්තේ හිටපු එක්කෙනාව ඒ වෙලාවෙම ගත්තා. නමුත් මායි ඔයයි දෙවියන් වහන්සේගේ වචනේ කරන ඔයයි මාටයි දෙවියන් වහන්සේ කොච්චර ආදරයක්ද? ඒක පොඩ්ඩක් කල්පනා කරන්න. නමුත් අපි මේ ඔයා හැම වෙලාවෙම මතක තියාගන්න. අපිට කවදාත් perfect වෙන්න බෑ. දෙවියන් වහන්සේට විතරයි perfect වෙන්න පුළුවන්. අපිට ස්වර්ග රාජ්‍යය ලබා ගන්න පුළුවන් එතුමා අපිට දීපු gift එකකින් තමයි. ඒක හැම වෙලාවෙම මතක තියාගන්න. මොකද අපේ ක්‍රියාවෙන් අපි තමා මේක කරේ මම තමා මේක කරේ අද දකින්න ඔයාලා මේ එක එක ප්‍රොෆට්ලා කියනවා prophet heal this person. දෙවියන් වහන්සේට ගෞරවය ලබා දෙන්නේ එහෙම කෙනෙකුට ඇත්තටම මම තාම මමත්වයේ නැති කරගන්න. මම මානවන ඔයගලන්ට මතක ඇති අපි ප්‍රෝග්‍රෑම් එකක් කරා. මේ අනිවාර්යෙන්ම ඒක මේ බලලා නැත්නම් කවුරු හරි YouTube channel එකට ගිහිල්ලා බලන්න. මොකද මේ දෙවියන් වහන්සේ තුල පුළුවන් තරම් ඇදහිල්ල ඇති කරගන්න බලන්න. ඒක තමයි මට කියන්න ඕනේ next මම හිතන්නේ next act එකට කවුරු හරි ready වෙලා ඉන්නවා perform කරන්න දෙවියන් වහන්සේ වෙනුවෙන්. thank you brother Shane. මා හිතනවා මේ හැමෝටම මාව ඇහෙනවා ඇති කියලා. ඇහෙනවද? හරි. බ්‍රදර් අෂින් කතා කරා අපි මේ ඇදහිල්ල තුල කොහොමද ගමන් කරන්න ඕන කියලා සහ ඒ ඇදහිල්ල වර්ධනය කරගන්න අපිට ප්‍රැක්ටිකලි අපි කොහොමද ඒක කරගන්නේ කියලා. හරි අපි උන්වහන්සේගේ වචනේ වෙත ගමන් කරමු. හේබ්‍රෙව් 11:24 සිට 27 දක්වා. මෝසෙස් වැඩුණායින් පසු පාරාවෝගේ දුවගේ පුත්‍රයායයි කියනු ලැබීම ඇදහිල්ලෙන් එපා කර විපාකය දෙස බැලූ බැවින් මිසරයේ වස්තුවලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතක් යැයි සිතා කලකට පාපයේ සැප භුක්ති විඳීමට වඩා දෙවියන් වහන්සේගේ සෙනඟ සමග දුක් විඳීම තෝරාගත්තේය. ඇදහිල්ලෙන් ඔහු රජුගේ උදහසට බය නොවී මිසරය අත්හැර ගියේය. මක් නිසාද අදෘශ්‍යමාන තැනන් වහන්සේ දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියේය. ආමෙන්. මේ අපි හැමෝම මේ කතාව අහලා තියෙනවා. මේ කතාව අපි ඕන තරම් කියවලා තියෙනවා. මෝසෙස් සහ ඊශ්‍රායල් සෙනඟ වහල්කමේ දේශයෙන් පිටව යාම පිළිබඳව. මේ ස්ථානයේ පැහැදිලි ලෙස කියනවා ඔහු එපා කරා කියලා පාරාවෝගේ දුවගේ පුත්‍රයා විදිහට ඉඳපු එක ඔහු එපා කරලා
ඒ වගේම ඔහු රජුගේ උදහසට බය වෙන්නේ නැතුව ඔහු මිස්රේ අතහැර ගියා කියලා පැහැදිලිව මේ ස්ථානයේ සඳහන් වෙනවා. අපිට හිතෙන්නට පුළුවන් ඇයි එහෙම කරේ? ඔහුට ඇයි ඔහු ඒ තරම් හරි අමාරු තීරණයක් මනුෂ්‍යයන් විදිහට අපිට පෙනෙනවා මේ වගේ තැනකදී ඒ දේ කරන්නට අපිට බොහොම අමාරුයි මනුෂ්‍යයන් විදිහට. ඉතින් ඇදහිල්ල කියන දේ තුල ඇදහිල්ල කියන්නේ ඔබට පෙනෙන්නට තියෙන දේ නොව ඔබට නොපෙනෙන දේ ගැන තමයි ඔබ ඇදහිල්ලෙන් ළඟා කරගන්නට හදන්නේ. ඉතින් ඇදහිල්ල තුලින් ඔබ දකින්නේ නැති අනිත් අයට පේන්නේ නැති දේ ඇදහිල්ල ඔබ තුළ තියෙනවා නම් ඔබ ඒ දේවල් දකින්නට යනවා. ඉතින් මෝසෙස් දැක්කා මේ පේන්න තියෙන දේට වඩා උසස් දේ මොකක්ද කියන එක ගැන. ඉතින් ඒක ඔහු දැක්කේ ඔහුගේ භෞතිකව වත් සාමාන්‍ය ඇස් වලින්වත් නෙමෙයි. ඔහු ඒක දැක්කේ ඔහුගේ ආත්මික ඇසින්. භෞතිකව සාමාන්‍යයෙන් අපිට පෙනෙන්නට තියෙන දේවල් බොහොම අමාරුයි, හරිම කාර්කශකයි, හරිම වෙහෙස කරයි බවක් තමයි අපිට භෞතික ඇස් වලින් ලෝකෙ දිහා බලපුවම සාමාන්‍යයෙන් අපිට පෙනෙන්නට තියෙන්නේ. ඉතින් කිතුණුවෙක් විදිහට නැත්නම් සාමාන්‍ය මිනිහෙක් විදිහට අපිට මේ ජීවිතය තුළ ඇත්තටම කිව්වොත් දෙආකාරයකට ජීවත් වෙන්න පුළුවන්. එකක් තමයි අපේ භෞතික ඇස් වලින් බලලා, අනිත් එක තමයි අපිට ආත්මිකව බලලා ජීවත් වෙන්න පුළුවන්. නමුත් කිතුණුවෙක් විදිහට උන්වහන්සේ තුළ ඇදහිලිවන්තයෙක් විදිහට අපිට අර පළවෙනි එක තුළ ජීවත් වෙන්න ඇත්තටම අයිති නැහැ. ඔබ දන්නවා අපි ගැලවීමට ඇතුළු වුණාට පස්සේ එනම් දෙවියන් වහන්සේව යේසුස් වහන්සේව අපි පිළිගත්තට පස්සේ අපි ඇත්තටම ගමන් කරන්නේ ස්වභාවික දේ බලාගෙන නෙමෙයි, ස්වභාවිකව අපිට වටපිටාවේ තියෙන දේවල් බලාගෙන යන්න පුළුවන් ගමනක් නෙමෙයි අපි ගමන් කරන්නේ. මොකද කිව්වොත් ඇත්තට මම අර කලින් කිව්වා වගේ අපිට භෞතික ඇස් වලින් සමහරක් වෙලාවට පෙනෙන්නේ වැහිච්ච දොරටුවක් වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට අභියෝගයි බාධාවයි විතරමයි. ඉතින් අපි මේ තිරයෙන් පිටුපස්ස එහෙනම් නැත්තම් මේ ප්‍රශ්නෙන් අභියෝගෙන් ඔබට තියෙන දේ දකින්න නම් ඇත්තටම අපගේ ආත්මික ඇස් විවෘත කරලා බලන්නට අවශ්‍ය වෙනවා. ඒක තමයි අපිට ක්‍රිස්තියානිවරුන් විදිහට කිතුණුවෙක් විදිහට අපේ ජීවිතයේ අපිට තියෙන යුතුයකම. ඉතින් මේ ආත්මික ඇස් විවෘත කරලා අපි ඇදහිල්ලෙන් බලද්දී අපි මෙච්චර දවස් වටිනවා කියලා හිතාගෙන හිටපු දේවල්, අපේ ජීවිතේට වටිනාකමක් එකතු කළා කියලා හිතාගෙන හිටපු දේවල් වල කියන්නේ අපි ඒකට දීලා තිබ්බ වටිනාකම සහ ඒව වෙනස් වෙන්නට යනවා ගොඩක් තැන්වලදී. ඉතින් මේ ස්ථානයේ කියනවා විපාකයේ දෙස බැලූ බැවින් මිසරේ වස්තුවලට වඩා ක්‍රිස්තුස් වහන්සේගේ නින්දාව මහත් සම්පතක් යයි මෝසෙස් සිතුවලු. ඉතින් මෝසෙස් ඇත්තටම කිව්වොත් ඔබ දන්නවා ඔහු පාරාවෝගේ දුවත් එක්ක තමයි හැදුනේ වැඩුනේ. පාරාවෝගේ පුත්‍රයා වෙලා තමයි ඔහු ඒ දේශයේ වාසය කරේ. ඔහුට කිසිම අඩුපාඩුවක් තිබ්බේ නැහැ. නමුත් ඔහුට ඒ තිබුණාට වඩා ඒ කියන්නේ ඔහුට තිබුණා වූ වස්තුව සම්පතට වඩා ඔහු දෙවියන් වහන්සේ ඔහුට දුන්නා වූ දර්ශනය ගැන ඔහු සිත තැබුවා. ඔහුට වැඩක් උනේ නැහැ. ඔහුට මොනවද ඒ තුලින් අහිමි වෙන්නේ? ඔහුට ඇත්තටම තිබ්බා ඒ දේවල් දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වෙන්නේ නැතුව ඒ තුලම ජීවත් වෙන්න. ඉතින් ඇදහිල්ල ඇත්තටම කිව්වොත් අර අපි කිව්වා කලින් කතා කරා වගේ අර සදාතනික විපාකයක් අපිට ලැබෙන්නට යනවා. ඉතින් මේ ඇදහිල්ල සෑම විටම මේ අපිට ජීවිතේ තියෙනා වූ මේ తాවකාලික සතුට නැත්නම් తాවකාලික ප්‍රීතිය සහ ඒ සදාතනික විපාකයේ අතර තේරීමක් නිතරම ඇති කරනවා. ඒක ඔබ දන්නවා අපිත් ඒ తాවකාලික ප්‍රීතියක් අතහැරලා තමයි අපි දෙවියන් වහන්සේ තුළට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ ඔබට ඕන තරම් දේවල් කරන්න පුළුවන්. ඇත්තටම ඔබට විනෝදයෙන් ඉන්න පුළුවන්. ඔබට කොයි හරි ඇවිදින්න යන්න පුළුවන්. නමුත් ඔබ ඒ తాවකාලික සතුට කැප කරලා ඔබ අද දෙවියන් වහන්සේ තුළට මේ කාලය වෙන් කරලා ඇවිල්ලා තියෙන ඒ ඔබගේ තේරීම. ඉතින් පාවුලතුමා පිලිප්පිවරුන්ට ලියපු
ලිපියේ පිලිපි 3:7 සිට 8 දක්වා මෙහෙම කියනවා. එසේ වී නමුත් මට ලාභව තිබුණු යම් යම් දේම ක්‍රිස්තුස් වහන්සේ නිසා අලාභයයි සිතීමට පැමිණියෙමි. එසේය, මාගේ ස්වාමි වූ ක්‍රිස්තුස් වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභයයි සලකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැති වී ගියා පමණක් නොව ඒවා කුණු යයි සලකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්න පිණිසය. අපිත් මේ ඇත්තටම ගැලවීමට එද්දී සමහරක් වෙලාවට අපේ ජීවිතේ වටිනවා කියලා හිතන් හිටපු ගොඩක් දේවල් අත්හරින්න වුණා, කැප කරන්නට වුණා. නමුත් අපිට ඒ තුලින් දෙවියන් වහන්සේව හම්බුණා. දැන් මේ පාවුලුතුමා කියන්නේත් ඒ වගේ චරිතයක්. ඔහු පරිසිවරයෙක්, ඔහුට හොඳ නිලතාලයක් තිබ්බා, ඔහුට සමාජ පිළිගැනීමක් තිබ්බා. නමුත් ඔහු ඒ දේවල් වලට ඇලුම් කරාට වඩා උන්වහන්සේ තුළ ඇදහිීමට ආවට පස්සේ ඔහු කවදාවත් ඔහුට නැති වෙච්ච දේවල් ගැන පසුතැවුන්නේ නැහැ. පැහැදිලිව මේ ස්ථානයේ කියනවා ඔව් ඒවා කුණු කියලා තමයි සැලකුවේ. ඉතින් අපේ ජීවිතේත් අපිට බොහෝ දේ උන්වහන්සේ වෙනුවෙන් කැප කරන්න වෙන්න පුළුවන්. සමහරක් වෙලාවට ඔබ කරන ජොබ් එක, සමාජ තත්ත්වයක්, යම් කිසි තනතුරක්, එහෙම නැත්නම් සමහරක් වෙලාවට පාපයක් වෙන්නත් පුළුවන්. ඉතින් මේ ස්ථානයේ පැහැදිලිවම පාවුල්තුමා කියනවා ඔහු ගත කළා වූ ඒ ජීවිතය, ඒ නිෂ්ඵලකම ගැන ඔහු සඳහන් කරනවා. ඒ ඇදහිල්ලට පැමිණි වුණාම, අපි ඇදහිල්ලට ආවම අපේ ජීවිතේ අපි දේවල් වලට දෙන වටිනාකම ඇත්තටම වෙනස් වෙනවා. ඉතින් ඒ తాවකාලික දේවල් අතහැරලා උන්වහන්සේ තුළට පැමිණියම උන්වහන්සේ අපිට ඒක සදාකාලික විපාකයක් ලෙස අපගේ ජීවිතවලට එකතු කරන්නට යනවා. ඉතින් මේ බොහෝ වෙලාවට මේ ඇදහිල්ලේ ජීවිතය තුළ අපි ගමන් කරද්දී අපි හැම කෙනෙක්ම මේ බොහෝ වෙලාවට බයත් එක්ක තමයි ගොඩක් වෙලාවට ගමන් කරන්නේ. ඉතින් මේ ඔබ සැබවින්ම දෙවියන් වහන්සේ තුළට ඇදහිල්ලට ආවම අපේ ජීවිතවල අපිට බය තිබෙන්නට යන්නේ නැහැ. හේබ්‍රෙව් 11 වෙනි පදයේ 27 11 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පදයේ කියනවා ඇදහිල්ලෙන් ඔහු රජුගේ උදහසට බය නොවී මිසරය අතහැර ගියේය. මක් නිසාද අදෘශ්‍යමාන තැනන් වහන්සේ දකින්නාක් මෙන් ඔහු ස්ථීරව සිටියා කියලා. මෝසෙස් ඇත්තටම මෝසෙස් ටැස් වලින් පේන දෙයට වඩා මෝසෙස් විශ්වාස කරේ උන්වහන්සේ ඔහුට පෙන්නපු දේ. උන්වහන්සේ ඔහුට පෙන්නපු දේ තමයි ඔහු ලොකු කරගත්තේ. ඉතින් ඇත්තටම ඉතින් අපිට මේ පෙනෙන දෙයින් අපි ඇත්තටම ජීවත් වෙන්න හදද්දී, ඒ කියන්නේ මේ ස්වභාවික ලෝකයේ දේවල් දිහා, ඒ තත්වයන්, ඒ තියෙන දේවල් දිහා බලද්දී යද්දී ඇත්තටම අපේ ජීවිතේට ඉතින් බයක් තමයි එන්නේ. නමුත් අපි උන්වහන්සේ තුළ ඇදහිලිවන්තයන් විදිහට අපි හැම කෙනෙක්ම ඇදහිල්ලෙන් ජීවත් වෙන්නට අවශ්‍යයි. ඇත්තටම කිව්වොත් මේ බය කියන එක අපේ ජීවිතයට ආවම අපිට තියෙන ඇදහිල්ල නැති වෙලා යනවා. ඉතින් ප්‍රශ්නයක් එන්නත් කලින් බොහෝ වෙලාවට මේ අපි බයෙන් තමයි ජීවත් වෙන්නේ. අර බොහෝ කිතුණු ජීවිතවල, බොහෝ ඇදහිලිවන්තයන්ගේ ජීවිතවල අද ඇදහිල්ලකින් දෙන්නේ නැති වෙලා තියෙනවා. හරියට නිකන් අපේ භාෂාවෙන් කිව්වොත් අර මාළු පාන් එකක් ඇතුලේ මාළු නැහැ වගේ ඇදහිලිවන්තයන් තුළ ගොඩක් වෙලාවට අද ඇදහිල්ල නැහැ. ඉතින් ඕන් ජීවිතේ හැම කාලෙදිම සමහරක් වෙලාවට තරුණ කාලේ ඕන් බයෙන් ජීවත් වෙන, ඕන්ගේ ජීවිතේ ඉස්සරහට මොනවා වේද, මට හොඳ ජොබ් එකක් හම්බෙයිද, සමහරක් වෙලාවට මට හොඳ විවාහයක් හම්බෙයිද, ඊට පස්සේ විවාහයක් හම්බුනාට පස්සේ ඕන් දරුවෝ ගැන බයෙන් ජීවත් වෙනවා. ඊට පස්සේ යම් කිසි කාල සීමාවකට ආවට පස්සේ හිතනවා මම මහලු වියේ කොහොමද ගත කරන්නේ, මට හොඳින් ජීවත් වෙන්න පුළුවන් වෙයිද, එහෙම කියලා ඉතින් මුළු ජීවිත කාලෙම බයෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් බලන් යද්දී අර ධර්මිෂ්ඨයා ඇදහිල්ලෙන් නෙමෙයි මුළු ජීවිත කාලෙම බය තුල තමයි ජීවත් වෙලා තියෙන්නේ. බයෙන් පිරුණා වූ ජීවිතයක් තමයි ගත කරන්නේ. ඉතින් ඒ වගේම හේබ්‍රෙව් 11:30 වෙනි පරිච්ඡේදයේ
කියනවා සද්දවසක් යෙරිකෝවේ පවුරු වට කර ඇවිද්දායින් පසුව ඇදහිල්ලෙන් ඒව වැටුණා කියලා. මේ ඇදහිල්ල තුළ ඇත්තටම ගමන් කරද්දි බොහෝ වෙලාවට කීකරුකමත් ගොඩක් අත්‍යවශ්‍යයි. අපි කලින් අපේ සෙෂන්ස් වල කතා කරා ආබ්‍රහම්ගේ ජීවිතය තුළ, සාරාගේ ජීවිතය තුළ, බොහෝ දෙනෙක්ගේ ජීවිත තුළ ඔවුන් කීකරුව කොහොමද දෙවියන් වහන්සේගේ වචනයට එකඟ වුණේ කියලා, එහෙම නැති තැන්වල ඔවුන්ට ලැබුවා වූ විපාකය කොයි වගේද කියලා. ඔබ දන්නවා මේ ස්ථානයේ මේ යෙරිකෝ පවුර වටා දෙවියන් වහන්සේ උන්ට යන්නට 7 දවසක් යන්නට ඊශ්‍රායල් සෙනඟට අණ කළා. ඊට පස්සේ ඉතින් යම් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ ඇයි මේ යෙරිකෝ පවුර වටේ 7 පාරක් යන්නේ, මේ ඕක එකපාරින් නැති කරලා දාන්න බැරිද කියලා. ඉතින් සමහරක් වෙලාවට මේ ඇදහිල්ල කියන්නේ ඔබ දේවල් දිහා දකින්න විදිහ නෙමෙයි. දෙවියන් වහන්සේට ඒ වෙනුවෙන් විශේෂ සැලැස්මක් තියෙනවා. ඉතින් ඔබේ තාර්කික ක්‍රමයටවත් මම සිතන මගේ බුද්ධියෙන්, ශක්තියෙන්, මගේ හැකියාවන් තුළින් මං හිතන දේවල් නෙමෙයි. උන්වහන්සේ ඒ වෙනුවෙන් විශේෂ සැලැස්මක් තියෙනවා. අපේට තියෙන අත්දැකීම් වලින්, හැකියාව වලින් අපිට මේ අපේ ජීවිතෙන් එහා තියෙන දේ දකින්න ඇත්තටම බෑ. එන්නේ ඒකට තමයි අපේ ජීවිතේට ඇදහිල්ල අවශ්‍ය වෙන්නේ. ඉතින් මේ කීකරු ඇදහිල්ල තුළ මේ කීකරුකම බොහෝ ලෙස අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම මේ කීකරුකම කියන්නේ බොහෝ දෙනෙක් හිතනවා එක දවසක් අපි කීකරු වුණාම ඇති, අපිට ඒක හැමදාම පවත්වාගෙන යුතු නැහැ. අපේ ජීවිතේ ඉතින් අපිට ජීවිතයට දෙයක් කරගන්නට ඕන. මොකද මේ ජීවිතය අයිති අපිට කියලා. නමුත් උන්වහන්සේ පැහැදිලිවම කියනවා ඒ කීකරුකම අපේ ජීවිතය තුළ උන්වහන්සේ අපිට සූදානම් කරලා තියෙන දේ දකින්න නම් මේ ඇත්තම කිව්වොත් මේ තිරයෙන් පිටුපස්ස තියෙන දේ දකින්න, මේ දේ අත්පත් කරගන්න, සදාතනික විපාකය ලබන්න අපිට කීකරුකම බොහෝ ලෙස අත්‍යවශ්‍යයි. ඉතින් ඕන් දෙවියන් වහන්සේගේ අනට කීකරු වෙලා ඒ දවස් 7 තුලම ඔවුන් ඒ දේ කළා. ඉතින් ඒ ඇදහිල්ල තුල, ඒ ඇදහිල්ලේ ක්‍රියාව තුල ඔවුන්ට ජය අත්පත් කරගන්න පුළුවන් වුණා. ඒ වගේම ඔබ සීමාවක් දාගෙන ඉන්නවා නම් ඔබේ මනසින් දැකලා, ඔබේ සාමාන්‍ය ඇස් වලින් බලලා මේක තමයි සීමාව මගේ, මට මෙතනින් එහාට යන්න බෑ. මොකද මේ තියෙන සිටුේෂන් එකත් එක්ක, මේ තියෙන දේවල් එක්ක මට මෙතනින් යන්න බෑ කියලා ඇත්තටම ඔබ ජීවත් වෙන්නේ ඇදහිල්ලෙන් නෙමෙයි. ඔබේ සීමාව සමහරක් වෙලාවට රතු මුහුද වගේ වෙන්න පුළුවන්, යෙරිකෝ පවුර වගේ වෙන්න පුළුවන්, සමහරක් වෙලාවට වහල් දේශයක් වෙන්න පුළුවන්. එතනින් එහාට තියෙන දේ දකින්න, එතනින් ඔබට දෙවියන් වහන්සේ සූදානම් කරලා තියෙන දේ දකින්න ඇත්තටම ඔබට ඇදහිල්ල අවශ්‍යයි. ඔබ යම් තැනක නතර වෙනවා නම් මේ தත්ත්වයේ තියෙන නිසා මට මේ දේ මෙතනින් එහාට ආශිර්වාද ලබන්නට බෑ, මට මේ ප්‍රශ්නෙන් ගොඩ එන්නට බෑ, මට මේ දෙවියන් වහන්සේට මට මේ දේ සේවය කරන්නට බෑ, දෙවියන් වහන්සේගේ වැඩේ මට කරන්නට බෑ කියලා ඔබ සීමා වෙන්න යනවා. ඔබව සීමා කරගන්නවා විතරක් නෙමෙයි, සමහරක් වෙලාවට ඔබ දෙවියන් වහන්සේවත් සීමා කරනවා. ඉතින් ඇදහිලිවන්තෙක් විදිහට, කිතුණුවෙක් විදිහට අපි නිරන්තරයෙන්ම උන්වහන්සේ තුල ඇදහිල්ලෙන් ජීවත් වෙන්නට අවශ්‍යයි. over to you, Uttaki. Okay, thank you very much, Sister Sharon. ඉතාම අලංකාරයි, මට හරිම සතුටුයි. හැම කෙනෙක්ම අහගෙන ඉන්නවා මම හිතන්නේ හොඳින්. ඒකට ප්‍රතිචාර දක්වනවා අපිට. ඉතින් අපි අද කතා කරගෙන ඉන්නවා තිරය පිටුපස. ඉතින් අපි බලමු මේ ජීවිතය කියන තිරය සහ නැත්නම් මේ ජීවිතය ගත කරන ජීවන කාලය ගත කරන මේ ලෝකය කියන තිරයේ කොහොමද අපේ ජීවිතය පිටුපස නැත්නම් ඒ තිරය පිටුපස්සේ තියෙන්නේ සත්‍ය කතාව, නැත්නම් අපිට පේන්න තියෙන දේ හරිම తాවකාලිකයි. මම මෙහෙම කියන්නම්, බ්‍රදර් ආශින් සහ සිස්ටර් ෂෙරොන් කතා කරා වගේ අපිට පේන්න තියෙන මේ හැම දෙයක්, නැත්නම් අපිට පේන්න දකින්න තියෙන හැම දෙයක්ම දිහා බැලුවොත් ඒ හැම එකක්ම නැති වෙලා යන දේවල්.
සහ ඒ හැම දෙයක්ම මනුෂ්‍යයා විසින් නිර්මාණය කරන ලද දේවල්. එතකොට මේ හැම දෙයක්ම දැන් අපි බ්‍රදර් අශීන් කතා කරා කාර් එකක් ගැන. එතකොට අපි කතා කරමු අපි මේ දකින්න තියෙන මොනවා හරි දෙයක් නැත්නම් පෑනක් වෙන ෆෝන් එක අපි පාවිච්චි කරන හැම දෙයක්ම ගත්තොත් මේ හැම දෙයකටම පිටුපස්සේ ක්‍රියේටර් කෙනෙක් ඉන්නවා. නැත්නම් නිර්මාතෘ කෙනෙක් ඉන්නවා. ඉතින් මේ හැම පේන්න තියෙන දෙයකටම නිර්මාතෘ කෙනෙක් ඉන්නවා කියලා කියන්නේ අපි ඒ සහෝදරයා ගත්ත වගේ කාර් එක ගත්තොත් ඒ කාර් එක නිකන් මේ පොළොවට පහළ වුණේ නැහැ. නිකම්ම මේ ඇති වුණේ නැහැ. මැව්වේ නැහැ කවුරුත්. හැබැයි ඒක මිනිස්සයා විසින් හැදුවා. ඒක හදන්න කලින් ඒ කෙනා ඇදහිල්ලෙන් එයාගේ ඔළුව ඇතුලේ එයා දැක්ක කාර් එකක්. එයා ඒක දැකලා ඒකට අනුව තමයි එයා ඒක ගොඩනැගීම කරේ. ඒක නිර්මාණය කරේ ඔහු. එතකොට ඒ වගේ අපි හැම කෙනෙක්ම අපේ වාඩි වෙලා ඉන්න පුටුව ගත්තොත්, ෆෝන් එක ගත්තොත් හැම එකකම නිර්මාතෘ කෙනෙක් පිටිපස්සේ ඉන්නවා. there is a behind, creator behind. ඉතින් මේ ක්‍රියේටර් කවුද කියලා අපි දැනගන්න අවශ්‍යයි. එතකොට මේ පේන්න තියෙන හැම දෙයක්ම මිනිස්සු විසින් නිර්මාණය කරන දේවල් හැම එකක්ම නැති වෙලා යන දේවල්. හැබැයි අපි බැලුවොත් අපේ ජීවිතය කියන එක මේකත් නැති වෙලා යනවනේ. නේද? අපි ඒක පොඩ්ඩක් හොඳින් කල්පනා කරන්න. මේ ජීවිතය කියන මේ පොළවේ ගත කරන්න අපිට දීලා තියෙන මේ ජීවිතය නැති වෙලා යන එකක්. ඉතින් කවුද මේකේ ක්‍රියේටර්? කවුද මේකේ පිටිපස්සේ ඉන්නේ? ඉතින් අපි මෙන්න මේක ගැන දැනගන්න අවශ්‍යයි. මට ඩබල් වෙනවා. ඉතින් මේක අපි ඉතා හොඳින් දැනගන්න අවශ්‍යයි. කවුද අපේ නිර්මාතෘවරයා? මම හිතන්නේ අපිට පැහැදිලිව ඇති මේ හાર્ට් බීට් හදවතේ රිද්මේ එළිදරව්ව තුළ අපි හැමදාම එන විදිහට අපි දැක්කා. අපි හැමදාම වගේ කතා කරන දෙයක් තමයි දෙවියන් වහන්සේගේ මෑවිල්ල අපි ඒදන් උයනට හැමදාම වගේ යනවා. එතකොට දෙවියන් වහන්සේ මේ හැම දෙයක්ම නිර්මාණය කරා. නමුත් මිනිසයා උන්වහන්සේ මැව්වා. ඒ මිනිසයා මවලා ඒ මිනිසයාට කිව්ව දේ අනුව ඒ මිනිසයාට ජීවත් විය යුතුව තිබුණා. නමුත් එයා දැක්ක පැහැදිලිවම ඒව ගිහිල්ලා ඉන්දේදී රැවටීමට ලක් වෙද්දී එයාට කිව්වා මෙන්න මේක හරි මේක කෑවට මොකුත් වෙන්නේ නැහැ කියලා. එතකොට අපිට ලෝකයෙන් එන තොරතුරු ගොඩක් තියෙනවා. අපි ලෝකේ ජීවත් වෙනකොට අපිට ලෝකයට දකින්න තියෙන තොරතුරු නැත්තම් මීඩියා වලින් වෙන්න පුළුවන්, ලෝකයේ වටිනාකම් දෙන දේවල් වෙන්න පුළුවන්. අපේ ජීවිතේ අපේ සහෝදරි කිව්වා වගේ අපි දෙවියන් ආයතන තුලින් ගමන් කරනකොට අපේ ජීවිතේ වටිනාකම් දෙන දේවල් වෙනස් වෙනවා. ඉතින් අපි ජීවිතේ මෙන්න මේ දේවල් තමයි වටින්නේ, මේ දේවල් තමයි අනුව තමයි අපි ජීවත් වෙන්න ඕනි කියලා අපිට කවලා නැත්නම් අපිට පොවලා අපිට පෙන්වලා අපිට බලෙන් ඒක අපි තුරට ඔබවලා තියෙනවා මේ ලෝකය. ඉතින් අපි කල්පනා කරලා බලන්න අවශ්‍යයි මෙන්න මේක මොකද්ද? මේක තුල තියෙන සත්‍ය මොකද්ද කියලා. ඒ වගේමයි ඒවටත් උනේ. ඒව ගිහිල්ලා බැලුවහම මේක හරි ලස්සනයි ගෙඩිය. ඒක ඇහැට ප්‍රියයි. ඒක ලස්සනට ලියලා තියෙනවා බයිබලේ. ඒක කෑමට සුදුසුයි කියලා එයා හිතුවා. එයා රැවටීමට ලක් වෙලා ඒක කෑවා. ඉතින් අපි මේ පොළවේ ජීවත් වෙනකොට අපි දේවල් හිතලා හරි මේක ලස්සනයි, මේක තමයි මගේ ජීවිතේ වෙන්න යන්නේ, මේ මාර්ගය තමයි මගේ ජීවිතය, මේක තමයි ක්‍රමය, මේක තමයි ලෝකේ හැමදෙනාම පිළිගන්න මතය. ඉතින් ඒක නිසා අපි මේක තෝරගමු කියලා අපි දේවල් අපේ ජීවිතේ තේරීමකට ලක් කරනවා. ඉතින් මෙන්න මේ ටිකත් හිතේ තියාගෙන මම කැමතියි ඔබ අරගෙන යන්න බයිබලේ හේබ්‍රව පොතේ 11 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ ඉඳලා 3 වෙනි පදේ දක්වා. මම මේක කියවන්නම්. ඇදහිල්ල නම් බලාපොරොත්තු වෙන දේවල් ගැන සහතිකය, නොදක්නා දේවල් ගැන ඔප්පුවය. එයින් වැඩිමහල්ලන්ට සාක්ෂි ලැබුණේය. දෙවියන් වහන්සේගේ වචනයෙන් ලෝකවල මවනු ලැබූ බවද, මෙසේ දකින දේවල් පෙනෙන දේවලින් හට නොගත් බවද ඇදහිල්ලෙන් තේරුම් ගනිමු. ඉතින් මෙතන පැහැදිලිව කියනවා අපි දකින දේවල් වලින් නෙමෙයි, මේ පෙනෙන දේවල් වලින් නෙමෙයි ලෝකය පටන් ගත්තේ. නැත්තම් මේ ඒවයින් නෙමෙයි මේක හටගත්තේ කියන එක. ඉතින් මෙන්න මේක අපි ඔළුවේ තියාගෙන මම මෙතනින් ඔබව යම් පොඩ්ඩක් පැහැදිලි කිරීමකට ඔබට මම උදාහරණයක් අරගන්නම්. අපි හිතමු දැන් එක පවුලක් නැත්තම් ටිකක් සල්ලි තියෙන හොඳ පවුලක දරුවෝ ටිකක් ඉන්න අම්මා තාත්තා ඉන්න පවුලක් තියෙනවා. දැන් මේ දරුවෝ ටික පිට රටවල නැත්තම් මේ ගිහලා ඉගෙනගෙන ඒගොල්ලන්ගේ ජීවිතේ කාරණාවල් ගැන සලකමින් ඉන්නවා. නමුත් මේ දෙමව්පියෝ දෙන්න තමයි තමන්ගේ ගෙදර වතු පිටි ඉඩ කඩන් ඔක්කොම බලාගෙන මේව ගැන හොයා බලාගෙන ඉන්නේ. ඉතින් මේ දෙන්න දැන් වයසයි. ඉතින් මෙයා හිතනවා මේ දේවල් ලියලා දෙන්න ඕනි කියලා. ඉතින් මේ දෙන්න එකතු වෙලා දැන් අපි හිතමු පුතෙක් ඉන්නවා පිට රටක. ඉතින් මේ පුතාගේ නමට යාළගේ
තියෙන ලොකු ඉඩමක් අර ඉඩම් වලින් එකක් එයාගේ නමට ලියනවා. ඉතින් ඔප්පුවක් එයාට දෙනවා. එතකොට මේ ඉඩම එයාගේ අම්මා තාත්තා සම්පූර්ණ අයිතියට ලියනවා මේ පුතාගේ නමට. එතකොට මේ පුතාගේ නමට මේ ඔප්පුව තියෙනවා. ඉතින් මේ පුතා ලංකාවට එනවා. ඉතින් ආවම එයා මේ ඔප්පුව එයාට දෙනවා. ඉතින් එයා කියනවා හරි අම්මේ thank you මට මේ ඉඩම දුන්නට කියලා කියනවා. නමුත් මේ පුතා කවදාවත් මේ ඉඩමට ගිහිල්ලා නැහැ. ඒක තියෙන්නේ මෙහෙම තැනක කියලා දාන්නවා. නමුත් ඒකට ගිහිල්ලත් නැහැ. ඒක දැකලත් නැහැ. හැබැයි මේ පුතා දන්නවා එයාගේ නමට ඉඩමක් තියෙනවා. කිසි ප්‍රශ්නයක් නැහැ. ඉතින් යම් කාලෙකදී එයාට ඒ ඉඩම හිමිකාරීත්වය එදා ඒ ඔප්පුව ලියපු දවසේ මෙයාට හිමිකාරීත්වය හිමි වුණා. නමුත් එයා කවදාද ඒ ඉඩමට ගිහිල්ලා ඒකේ ආදායම ගන්න හෝ ඒක මේන්ටේන් කරන්න හෝ ඒකට යමක් ඒකේ ආදායමක් ලබා ගන්න තීරණය කරන්නේ එදා තමයි එයාගේ ආදායමයට හිමි වෙන්නේ. හැබැයි එයාගේ හිමිකාරීත්වය තියෙන්නේ එයාගේ ඔප්පුව ලියපු දවසේම. ඉතින් මෙන්න මේක පොඩ්ඩක් අපි කතා කරමු. ඉතින් මෙන්න මේ ඇදහිල්ල කියන්නේ අපි නොදකිනා දේවල් ගැන තියෙන සහතිකයක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන දේවල් ගොඩක් තියෙනනේ අපේ ජීවිතේ. ඉතින් මෙන්න මේ දේවල් ගැන අපිට සහතිකයක් තියෙනවා. අපිට නොදක්නා දේවල් ගැන ඔප්පුවක් තියෙනවා. අපි හිතනවා අපිට පේන්නේ නැති දේවල් ඒව අපිට තීවිච්චාවයි කමක් නැහැ කියලා. අපිට ඒක පාවිච්චි කරන්නත් පුළුවන්. මේ පුතාට පුළුවන් ඒක ඇවිල්ලා එයාට පාවිච්චි කරලා ඒකේ ආදායම ලබා ගන්නත් පුළුවන්. නොලැබ ඉන්නත් පුළුවන්. ඒ choice එක තියෙන ඒක තේරීම තියෙන්නේ ඒ දරුවා අතේ. ඉතින් එතකොට ඒ වගේම තමයි මෙතන ඇදහිල්ල කියන්නේ අපි දෙවියන් වහන්සේ දිහා බලාගෙන උන්වහන්සේ තුල දැන් අපි මේ ජීවිත ගමනේදී මේ ජීවිතේ පිටිපස්සේ තියෙන මේ ජීවිතේ සැඟවිලා තියෙන තිරේ පිටිපස්සේ තියෙන සත්‍ය කතාව නැත්නම් උන්වහන්සේ අවුරුදු 2000කට කලින් අපි වෙනුවෙන් උන්වහන්සේ කුරුසේ මැරිලා ඒ සොහොන්ගෙට ගිහිල්ලා තුන්වෙනි දවසේ උන්වහන්සේ නැවත නැගිටලා අපිට දුන්නා වූ සදාකාල ජීවනය අපිට තියෙනවා. හැබැයි ඒක අපිට විශ්වාස කරන්න තියෙනවා ඇදහිල්ලෙන්. ඒක විශ්වාස කරලා ලබා ගන්න දවසේදී තමයි අපි ගැලවීම ලැබපු දවසේදීම අපිට හිමි වෙනවා සදාකාල ජීවනය. ඉතින් මේ ජීවනය තුළ අපි ගමන් කරනකොට උන්වහන්සේගේ අපිට දීලා තියෙන දේවල් ගොඩාක් තියෙනවා. උන්වහන්සේ කියනවා ප්‍රීතිය, සමාදානය, සඵලත්වයේ සුවය මේ සියල්ල ඔබට දීලා තියෙනවා කියලා. හැබැයි ඒවැ උරුමය භුක්ති විඳින එක අපේ තේරීමක්. අපේ තේරීම තමයි ඒ අපි තමයි තීරණය කරන්නේ ඒක ලබා ගන්නවද නැද්ද කියලා. දෙවියන් වහන්සේගේ ප්‍රශ්නයක් නැහැ. උන්වහන්සේ 100% විශ්වාසවන්තයි. උන්වහන්සේ 100% අපි වෙනුනේ දේ කරලා ඉවරයි. නමුත් අපි කියන මේ මම කියන පුද්ගලයා තමයි තීරණය කරන්නේ මෙන්න මේ තුල මම ජීවත් වෙනවද? උන්වහන්සේගේ මේ අනුග්‍රහය තුල මේ සියලු දේ ඇතිව ජීවත් වෙනවද? ඒව නොලබා මගේ උත්සාහයෙන්, මගේ මහන්සියෙන්, මගේ දේවල් කරගෙන මම ජීවත් වෙනවාද කියන එක තීරණය කරන එක. ඉතින් මම හිතනවා ඔබට මේ උදාහරණයෙන් යමක් පැහැදිලි වුණා කියලා. ඒ වගේම අපි ජීවිතයේ දෙවියන් වහන්සේට දුන්නාට පස්සේ ලෝකේ අපි ජීවත් වෙන මේ ජීවිතයේදී දෙවියන් වහන්සේ අපේ තුලට ආවහම අපේ ජීවිතේ වටිනාකම් දෙන දේවල් වෙනස් වෙනවා. අපේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයක් බවට පත් වෙලා අපි යන මාර්ගය වෙනස් වෙනවා. විශේෂයෙන්ම අපේ හදවතේ රිද්මේ එළිදරව්ව ගත්තොතින් මෙතෙන්ට අපි කිසිම කෙනෙක් බලෙන් ගෙනල්ලා නැහැ. මේකට 20ක් 30ක් සෙනග හැමදාම ඇවිල්ලා යනවා. හැබැයි අතරින් අද කතා කරන මේ සෙනග බලන්න ඒගොල්ලන්ට හදවතක් තිබ්බ දෙවියන් වහන්සේගෙන් යමක් ලබා ගන්න, හදවතක් තිබ්බ දෙවියන් වහන්සේ තුල ජීවත් වෙන්න, හදවතක් තිබ්බ දෙවියන් වහන්සේට යමක් කරන්න. ඒක නිසා තමයි ඔබගේ හඬ අද අවදි වෙන්නේ. ඉතින් මම හරිම සන්තෝෂයි මේ කාරණයක් මම කියන ගමන් අපි බලමු ඊළඟට හේබ්‍රෙව් 10:19 සහ 23. ඉතින් මේ තිරය පිටුපස කියන මාතෘකාව හරිම වැදගත්. අපි බලමු මේ දෙවියන් වහන්සේගේ වචනයෙන් තව දුරටත්. මෙතන කියනවා හේබ්‍රෙව් 10:19 ඉඳලා 23 වෙනකම් මම කියවන්නම්. එබැවින් සහෝදරවරුනි, යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය මැදින් අප උදෙසා කැප කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවන මාර්ගයකින් උන්වහන්සේගේ ලේ කරන කොටගෙන ශුද්ධ ස්ථානයට ඇතුල් වීමට අපට නිදහස්කම තිබෙන බැවින්ද දෙවියන් වහන්සේගේ ගෘහය කෙරෙහි අපට උතුම් වූ පූජකයෙක් සිටින බැවින්ද නපුරු වූ හෘද සාක්ෂියකින් පිරිසිදු වීම පිණිස අපගේ සිත් ඉසිනු ලැබ අපේ ශරීරය පිරිසිදු වතුරෙන් සෝදනු ලැබ සැබෑ වූ සිතක් ඇතිව ඇදහිීමේ නිසකකමින් ළඟා වෙමු. ඉතින් ඊළඟ පදේ කියනවා සමවෙන්න අපේ බලාපොරොත්තුවේ ප්‍රකාශ කිරීම චංචල නොවන පිණිස එය තදින් අල්ලාගෙන සිටිමු. මක් නිසාද පොරොන්දුව දුන් තැනන් වහන්සේ විශ්වාසව සිටිනසේක. ආමේන්. ඉතින් මෙතන අපිට පැහැදිලි උන්වහන්සේ කියනවා
සහෝදරයනි යේසුස් වහන්සේ ස්වකීය මාංශය නැමැති තිරය මැදින් අප උදෙසා කළා වූ මාර්ගය වන අලුත් වූ ජීවන මාර්ගයක්. ඉතින් උන්වහන්සේ අපිට දීලා තියෙනවා අලුත් වූ ජීවන මාර්ගයක්. මේක තමයි අපි ඊටාම අවධානයෙන් දැනගත යුතු කාරණය. මොකද අපේ ජීවිතේ අපිට තියෙනවා සැලසුම් යෝජනා නේද? බයිබලයේ පැහැදිලිව කියනවා අපේ යෝජනා සහ උන්වහන්සේගේ යෝජනා ගත්තාම අහස පොළොවට වැඩිය කොච්චර උස්ව තිබෙනවද ඒ තරම් වෙනස් කියලා. ඉතින් අපේ ජීවිතේ ඒ යෝජනාවල් උන්වහන්සේ අපිට අපේ ජීවිතේ දීලා තියෙන යෝජනාවල් මොනවද කියලා අපි හොයාගන්න අවශ්‍යයි. ඉතින් මෙතන උන්වහන්සේගේ වචනය කියනවා අලුත් ජීවන මාර්ගයක් දක්වලා තියෙනවා කියලා අපිට. ඉතින් අපේ යෝජනාවල් එකලාසයක් කරගන්න පිණිස අපේ යෝජනාවල් සාක්ෂාත් කරගන්න පිණිස අපි දෙවියන් වහන්සේට කියනවා ස්වාමිනී මෙන්න මේ දේ මට ඕන මෙන්න මේක තමයි මගේ යෝජනාව මේක මගේ ජීවිතේ ස්ථිර කරන්න කිය අපි දෙවියන් වහන්සේට යාඥා කරනවා. අපි හිතනවා අපි දෙවියන් වහන්සේට යාඥා කරාම අන්න ඒ දේ අපිට ඉෂ්ට කරලා දෙයි කියලා. ඊට පස්සේ ඒක ඉෂ්ට උනේ නැති වුනහම හිතනවා නේ දෙවිය කෙනෙක් නැහැ දෙවියන් වහන්සේ එහෙම කෙනෙක් නෙමෙයි දෙවියන් වහන්සේ මට මේක කරේ නැහැ කියලා අපි දෙවියන් වහන්සේට දොස් කියන්න ගන්නවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය මම කැමති කියන්න මෙන්න මෙතෙන්දී අපි දැනගන්න ඕනේ අපේ ජීවිතේ අපි උපදින්න පළමුවෙන් උන්වහන්සේ අපි කෙරෙහි දමා තියෙන සැලැස්මක් තියෙනවා. අන්නේ සැලැස්මට අනුව අපේ ජීවිතේ පෙළගස්ව ගන්න අවශ්‍යයි. ඒ පියවරයන් ඔස්සේ අපි ගමන් කරන්න තියෙනවා. අන්නේ ගමන් කරනකොට උන්වහන්සේගේ යෝජනා අපේ ජීවිතේ ස්ථිර වන පිණිස අපි සකසුරුවම් වෙන්න අවශ්‍යයි. අන්න ඒ යෝජනාවල් මොනවද කියලා දැනගන්න පිණිස. ඒක දැනගන්න නම් අපේ සහෝදර ආශින් කිව්වා වගේ අපි දෙවියන් වහන්සේගේ වචනය ඇසීමෙන් සහ ඒක ඇහැල ක්‍රියාවට දැමීමෙන් අපේ ඇදහිල්ල වර්ධනය කරගන්න අවශ්‍යයි. ඇදහිල්ලෙන් ක්‍රියා කරනවා කියන්නේ ඒක ලේසි කාරණයක් නෙමෙයි. ඉතින් දෙවියන් වහන්සේගේ අලුත් වූ ජීවන මාර්ගය අපිට දැනගත්තට පස්සේ අපේ ජීවන මාර්ගය අපේ ජීවිතේ සම්පූර්ණයෙන් වෙනසකට භාජනය වෙනවා. ඒක තමයි උදාහරණයක් විදිහට අපි නෝවා ගත්තොතින් නෝවා දෙවියන් වහන්සේට ධර්මිෂ්ඨව ගමන් කරා. හැබැයි දෙවියන් වහන්සේ කිව්වා මෙන්න දිග මෙන්න පළල මෙන්න හදන්න. ඒකට කියනවා නැව කියලා. එයා කිව්වා නැවක් කියලා නමක්. ඉතින් මේ නෝවා කවදාවත් නැවක් දැකලා තිබ්බේ නැහැ. මේ නෝවා දෙවියන් වහන්සේගේ හඬ අහලා ඇදහිල්ලෙන් ගිහිල්ලා මහ කන්දක් මුදුනේ හැදුව නැවක්. ඉතින් මිනිස්සු මොනවද කියන්නේ නැත්තේ යාට? මිනිස්සු කියන්නේ මේ උඹට නම් පිස්සු මොකද්ද මේ කරන විකාරේ? ඔය ලී වගේක් කපාගෙන මොනවද කරන්නේ? මොකද්ද ඔය? කවදාවත් දැකලා නැති නැවක්, කවදාවත් අහපු නැති දෙයක් එයා කරන්න ගත්තා. අපි ඇදහිල්ලෙන් ජීවත් වෙනවා කියන්නේ මගේ සහෝදරයා සහෝදරිය කවුරුත් කරන දෙයක් කරන එකවත්, කවුරුත් කියන දෙයක් කියන එකවත් නෙමෙයි. අපි දෙවියන් වහන්සේගේ වචනේ අපේ ජීවිතයට අදාළ කරගෙන දෙවියන් වහන්සේ අපි හැම එක්කිනාටම වෙන වෙන වශයෙන් දීලා තියෙන අපේ ආත්මික උන්වහන්සේ දීලා තියෙන මෙන්න මේ නව ජීවන මාර්ගය මොකක්ද කියලා දැනගෙන අන්නේ ජීවන මාර්ගයට අනුව ක්‍රියා කිරීමයි මගේ සහෝදරයා සහෝදරිය. අන්න එසේ ක්‍රියා කරලා තමයි ඇදහිල්ලෙන් ඒ එකිනෙකා අපේ පියවරුන් ජීවිතේ ජයගත්තේ. ඔවුන්ගේ නම් ඉතිහාසයේ ලියවෙන්න ගත්තේ අන්න එතකොට. ඉතින් බලන්න නෝවා ඇදහිල්ලෙන් නැවක් හදලා ඔහුගේ පවුලත් ජීවිත ආරක්ෂා කරගෙන උන්වහන්සේගේ මාර්ගය අනුගමනය කළ උන්වහන්සේගේ නව මාර්ගය තෝරගෙන උන්වහන්සේත් එකයි ගමන ගියා. උන්වහන්සේගේ මාර්ගයට ඇතුළු වුණා. හැම දිනම විනාශ වෙලා ගියා. ඉතින් ඒ කතාව අපි කියවන්න අවශ්‍ය නැහැ. නමුත් ඒ කතාව අපි හැම කෙනෙක්ම දන්නවා. නෝවා හැමෝටම ගිහිල්ලා සුභාරංචිය කිව්වා. කවුරුත් ඇහුවේ නැහැ. හැබැයි ඒ නැව හදලා නැව ඇතුළට ඇවිල්ලා දොර වහනකොට තමයි ඒ මිනිස්සුන්ගේ ඇස් ඇරුනේ. එතකන් ඔවුන් කමින් බොමින් සරණ පාවා ගනිමින් සරණ පාවා දෙමින් ඔවුන්ගේ ජීවිත සතුටු කරමින් ඔවුන්ට ඕන විදිහට ජීවත් වුණා කියලා බයිබලයේ කියනවා. ඉතින් අද අපිත් එහෙම ජීවත් වෙනවද? කිතුණු වෙච්ච අපිට එහෙම ජීවත් විය යුතුද කියලා අපි අපෙන් අහන්න වටිනවා. ඉතින් මම කැමතියි මේ වෙලාවේ ඔබගේ අවධානය යොමු කරලා කියන්න මෙන්න මේ දේවල් ගැන අපි සිතන්න ඕන කාලයව තියෙනවා. ඉතින් ඒ වගේම මම කැමතියි ඔබ වාරගෙන යන්න අපිට මේ තිරය මත තියෙන දේ මොකක්ද කියලා අපි බලමු. තිරය දිස් වෙන දේ ඇත්තද නැත්තද කියලා අපි බලමු දේව වචනෙන්. අපි යමු 2 කොරින්ති 4:16 සහ 18 දක්වා. ඉතින් ඒකත් මම කියවන්නම් ඔබට. 2 Corinthy 4:17. Okay, thank you මල්ලි. එතන කියනවා එහෙයින් අප ක්ලාන්ත නොවෙමුව. අපේ පිටත මිනිසයා ෂය වෙන නමුත් අපේ ඇතුල් මිනිසයා දවසින් දවස අලුත් කරනු ලබන්නේය. මොහොතකට පවතින අපේ සැහැල්ලු වූ දුක පෙනෙන දේ නොව නොපෙනෙන දේ බලා සිටින්නා වූ අපට ඊටමත් වැඩි වශයෙන්
සදාකාල තේජස් භාරයක් සාදා දෙන්නේය. මක් නිසාද පෙනෙන දේ කාලිකය, නොපෙනෙන දේ සදාකාලිකය. ආමේන්. මං හරි ආස කරන වචනයක් තමයි මෙන්න මේ වචන ටික. ඉතින් එතන පැහැදිලිව කියනවා පෙනෙන දේ කාලිකයි, නොපෙනෙන දේ සදාකාලිකයි. තිරය මත පේන්න තියෙන දේ තාවකාලිකයි මගේ සහෝදරයා සහෝදරිය. තිරය මත දිස්වෙන අපේ ජීවිත තාවකාලිකයි. තිරය කියන ලෝකයේ දිස්වෙන හැම දෙයක්ම තාවකාලිකයි. මේක ලස්සනට උලුප්පල පාට ගාලා තින්ත ගාලා සරහලා හරි මේක තමයි ජීවිතේ, මෙතනින් එහාට එකක් නැහැ, මේක තමයි සුපිරි කියලා අපිට පෙන්නලා දෙනවා. නමුත් සහෝදරයා සහෝදරිය මතක තියාගන්න, මම ඇතුළු මේ හැම අපි මේ වචනේ අහන හැම කෙනෙක්ම අද දවසේ අපේ ජීවිතේ හැරෙන්න යනවා, අපේ ජීවිතේ වෙනස් වෙන්න යනවා, අපේ ජීවිතේ වටිනාකම් දෙන දේවල් වෙනස් වෙන්න යනවා. මෙන්න මේක අපි දැනගන්න අවශ්‍යයි. අපේ ජීවිතේ වටින්නේ දෙවියන් වහන්සේට, ඒ වගේම අපේ ජීවිතේ අපිට වටිනවා. ඒක නිසා අපි බලමු මේ මොහොතකට අපිට තියෙන පුළුවන් දුකක් වේදනාවක්. මොකද අපිට ලෝකේ සිස්ටම් එකට යන්න බැරි වෙනකොට ලෝකේ අපිව පා කරනවා. ලෝකෙන් අපිව කොන් කරනවා. ලෝකෙන් අපිට කියනවා අයියෝ ඔය යේසු කෙනෙක් අරගෙන යන්න පැත්තකට අපිට අවශ්‍ය නැහැ කියලා. එහෙම කියන්න පුළුවන්. අද මම අහන්න කැමති ඔබ හැම කෙනෙක්ගෙන්ම, ඔබ මේ සතිය තුල කවුරු හරි කෙනෙක් ඔබ සුභාරංචිය ඔබ දේව වචනේ කතා කරනකොට ඒක නවත්වලා තියනවද කියලා මම අහන්න කැමතියි. ඔබට පුළුවන් කමෙන්ට් එකේ අත උස්සලා කියන්න. කවුරු හරි කෙනෙක් ඔබට සුභාරංචිය කියනකොට ඔබට ඒක එපා කියලා කිව්වද? ඒක වැළැක්වුවද කවුරු හරි? මං අහනවා ඔබෙන් ප්‍රශ්නයක්. එහෙම වැළැක්වුවා නම් මට කියන්න. අඩුම ගානේ මේ මාසය තුල, මේ මාසය පුරාවට කවුරු හරි ඔබ දෙවියන් වහන්සේ ගැන කතා කරනකොට ඒක නතර කරා නම්, ඒක එපා කරා නම් ඔබ දැන් ඒකට අත උස්සලා ප්‍රතිචාරයක් දක්වන්න මං කැමතියි. ඒ ප්‍රතිඵලය අහන්න. ඒක මං ආසයි අහන්න ඔබෙන්. ඒක මට කියන්න ඔබ හිමීට. මං ඉදිරියට යන්නම්. ඒ වගේම මේ හැම කතාවක්ම තුළම මේ තිරය අපිට පේන්න තියෙන දේවල් හරිම ලස්සනයි. ඉතින් අපිට මේ අපි නිර්මාණය කළ තියෙන තිරයත් හරිම ලස්සනයි. බලන්න තිරය පිටුපස්සේ කියලා අපේ සහෝදරයා හදලා තියෙනවා කාලය වෙන් කරගෙන. ඉතින් මෙන්න මේ තිරය පිටුපස්සේ අපි හැම කෙනෙක්ම මේ හදවතේ රිද්මේ එළිදරව් තුළ පවුල ඇතුලේ අපි කරන කාර්ය, වීරිය, අපි දරන වෙහෙස, අපේ කාලය වෙන් කරගෙන මේ දරන වෙහෙස තමයි අපේ ජීවිතේ හැරවුම් ලක්ෂයකට ගේන්නේ. මේ වෙහෙසට තමයි අපිට රිවෝඩ් එකක් හම්බ වෙන්නේ. ඒක තමයි අපේ ජීවිතේ අපිට තියෙන පරම වස්තුව. ඉතින් ඒකත් එක්කම මම කැමති ඔබ රැගෙන යන්න යෙසාය 61 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදය වෙත. යෙසාය 61 7 වෙනි පදය. thank you මල්ලි. මම ඒක කියවන්නම්. නුඹලාගේ ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ලබන්නෝය. නින්දාව වෙනුවට ඔහු තමුන්ගේ කොටස ගැන ප්‍රීති වන්නෝය. එබැවින් ඔහු තමන්ගේ දේශයේ දෙපංගුවක් භුක්ති විඳින්නෝය. සදාකාල ප්‍රීතිය ඔවුන්ට වන්නේය. ආමේන්. ඉතින් මෙතන කියනවා මගේ සහෝදරයා සහෝදරිය, අපේ ජීවිතේ මේ යන ගමනේදී අපිට තියෙන්න පුළුවන් ලැජ්ජාව. අපි දෙවියන් වහන්සේ තෝරගත්තාම, උන්වහන්සේගේ මාර්ගයට අපි හැරුණාම, අපේ ජීවිතේ වටිනාකම් දෙන දේවල් වෙනස් වුණාම අපිට මිනිස්සු hina වෙන්න පුළුවන්. අපිට ලැජ්ජාව ඇති වෙන්න පුළුවන්. අපිව කොන් කරනු ලබන්න පුළුවන්. ඒ වගේම අපිට නැති වුණා වූ කොටස වෙනුවට උන්වහන්සේ දෙගුණයක් දෙනවා කියලා කියනවා. ඒ වගේම අපේ කොටස ගැන අපිට ප්‍රීති වෙන්න කාලයක් තියෙනවා. ලැජ්ජාව වෙනුවට දෙගුණයක් ලබනවා. ඒ වගේම අපිට තියෙන අපේ කොටස වෙනුවට අපේ ඒ ගැන ප්‍රීති වෙන්න යනවා සහ දේශේ දෙපංගුවක් භුක්ති විඳින්න යනවා. හාලෙලූයා. උන්වහන්සේ කියන්නේ ස්වර්ගයට ගියාට පස්සේ ඔබට මේක තියෙන්නේ කියලා නෑ. මේ පොළවේ ඔබ දෙවියන් වහන්සේ දැනගෙන ඔබේ ජීවිතය හැරවුම් ලක්ෂයකට හැරෙව්වද, එතෙන් පටන් මේ පොළවේ ජීවත් වෙනතුරු ජයග්‍රාහී ජීවිතයක් ගත කරන්න උන්වහන්සේ වැඩියෙන් සෑහෙන දේවල් අපිට සපයලා තියෙනවා. ඔබ දෙපංගුවක් මේ පොළවේ භුක්ති විඳිනවා. ඔබ සදාකාල ජීවිතයට ඇතුල් වෙන තුරු. ඒ කියන්නේ මේ පොළවෙන් ඔබ නික්ම යන තුරු ඔබ බොහොම ප්‍රීතියෙන් භුක්ති විඳිමින් ලැජ්ජාව වෙනුවට, ඒ නින්දාව වෙනුවට ප්‍රීතිය සහ සන්තෝෂයද ඒ දේශයේ දෙපංගුවක් ඇතුව භුක්ති විඳලා සදාකාල ප්‍රීතියට අපි ඇතුල් වෙනවා කියලා කියනවා. ඉතින් මගේ සහෝදරයා සහෝදරිය, අපි මේක හොඳින් හිතට ගන්න අවශ්‍යයි. ඒ තිරය මත පේන ඒ ඩ්‍රාමා එක, ඒ චිත්‍රපටිය නෙමෙයි, ඒක පිටුපස්සේ තියෙන, තිරේ පිටුපස්සේ තියෙන මේ සදාකාලික සත්‍ය මොකක්ද කියලා දැනගන්න අවශ්‍යයි. ඒ අපිට පේන පුටුව හෝ ෆෝන් එක හෝ පෑන හෝ මේ පේන තියෙන හැම දෙයක්ම හරි ලස්සනයි. මේවා අපිට අවශ්‍යයි. මේ හැම දෙයක්ම අපිට ජීවිතේට අවශ්‍යයි. හැබැයි හැම කාරණයකම පිටුපස්සේ ඉන්නවා නිර්මාතෘවරයෙක්. ඉතින් මේ නැති වෙලා යන ජීවිතය කියන
තියෙන කය මේ ජීවිතය ගත්තාම මේකේ නිර්මාතෘවරයා අපි හොයාගන්න අවශ්‍යයි. ඒ නිර්මාතෘවරයාත් එක්ක අපි ගමන් කරලා උන්වහන්සේගේ සදාකාල ජීවනයට උන්වහන්සේගේ නව මාර්ගයට අපි ඇතුල් විය යුතුව තියෙනවා. ඉතින් ඔබට මම කියන්න කැමති අද දවසේදී ඔබ මේ තිරය පිටුපස තියෙන අපේ ජීවිතේ මේ හැමෙන් වැහිලා තියෙන ශරීර කූඩුව ඇතුලේ තියෙන දේවල් ටික දැක්කොත් අපිට එක දවසකින් ඒක ඇරියොත් ඔබට කොහොමද පේන්නේ ඒක ඇතුලේ තියෙන ජරා ගොඩවල් ටික නේද? කොහොමද හැම දෙයක්ම ඇතුලේ අපි බැලුවොත් ඒ වගේ තමයි. ඒක බලන්න කිසි කෙනෙක් කැමති නෑ. ඒ නාට්‍ය හොඳට රස විඳිනවා. ඒක පිටුපස්සේ ගිහිලා වැටිලා තුවාල වෙලා ඒ කාලේ නහස්ති කරගෙන ලයිට් ඕෆ් කරගෙන කට් ඕෆ් කරගෙන ඒ දඟලන දැඟලිල්ල කොච්චර මහන්සියක්ද? ඒව ගැන කතා කරන්න කිසි කෙනෙක් කැමති නෑ. නමුත් ඒ යථාර්ථය අපි තේරුම් ගත යුතුව තියෙනවා. ඒ යථාර්ථය අපිට ජීවිතයේ ජීවන මාර්ගයක් දක්වනවා. ඒ ජීවන මාර්ගය වන යේසුස් වහන්සේ මාර්ගයද සත්‍යද ජීවනය වන උන්වහන්සේ අපි තුලට ආවහම අපි ටර්නින් පොයින්ට් එකක් වෙනවා. ඉතින් අපේ ජීවිතේ වෙනස් කරගෙන මේ මාර්ගය සත්‍ය ජීවනය වන උන්වහන්සේත් එක්ක සදාකාල ජීවිතයට ඇතුල් වෙන තුරු අපි මේ පොළවේ ජයග්‍රාහී ජීවිතයක් මුක්ති විඳින්න ප්‍රීතියෙන් ජීවත් වෙන්න යනවා මගේ සහෝදරයා සහෝදරිය. අර සහෝදරි කිව්වා වගේ පාවුල්තුමා කියනවා මේ ජීවිතයේ දෙවියන් වහන්සේ දැන ගැනීම කරන කොටගෙන මට නැති වුණා වූ සියලුම වටිනාකම් තියෙන දේවල් කුණු කියලා මම සලකනවා කියලා එතන කියනවා. ඉතින් අපිට තියෙන ඇදහිල්ලේ ගමනක් යන මේවා පැත්තකට දාලා මේවා පස්සේ කළා. මේ තිරය මත පේන හැම දෙයක්ම පස්සේ කළා. අපිට තියෙනවා ජීවිතේ ගමනක් යන්න. මෙන්න මේ ගමන ඊටම වැදගත්. බලන්න නාමන් ගත්තාම ඒ නාමන් ගිහිල්ලා ජෝර්දාන් කියන ගඟේ 7 වරක් ගිලෙන්න කියලා කිව්වා. ඇයි එකවරක් ගිලෙන්න කියලා කිව්වේ නැත්තේ? ඒ ජෝර්දාන් ගඟේ 7 වරක් ගිලෙන්න කියලා කියනකොට එයා කැමති වුණේ නැහැ. එයාගේ වටේ හිටිය හොඳ පිරිසක්. ඒගොල්ලෝ කිව්වා නෑ එයා කියන වචන විශ්වාස කරලා නිකමට ඔයා යන්න එක කරන්න කියලා. ඇයි ඒක කරන්න බැරිද කියලා ඇහුවා. එතකොට තමයි එයා විශ්වාස කළ නාමන් ගිහිල්ලා ඒක කිමි දෙන්නේ. එයා එකවරක් ගිලුණා නෑ, දෙකක් ගිලුණා නෑ, ඕන්නේ නෑ මේක හරියන්නේ නෑ කියලා පස්වෙනි වතාවේ හරි නැගිටලා යන්න තිබුණා නෑ. එයා අවසානයේ දක්වා අය 7 වතාවක් මේක කරා. එතකොට ඒක කියනවා පැහැදිලිව එයා කුඩා දරුවෙකුගේ සමක් වගේ ඇති ඉතා හොඳ ස්කින් එකක් එයාට හම්බුණා කියලා. ඉතින් ඔබ කැමතිද අද දවසේ දෙවියන් වහන්සේගේ වචනය තුළ වෙනස් වෙලා ඒ නව ජීවන මාර්ගය දැනගෙන උන්වහන්සේගේ යෝජනා අපේ ජීවිතේ ස්ථිර කරගෙන උන්වහන්සේත් එක්ක යන මේ ගමන සදාකාල ජීවනයට යනතුරු ඒ නිසකකමින් අපි උන්වහන්සේ වෙතට ළඟා වෙන්න තියෙනවා. ඒ නිසකකම මෙච්චර මහත් දෙයක් කරපු දෙවියන් වහන්සේ විශ්වාස කරන්න හොඳ නිසකකමක් 100%ක් උන්වහන්සේ වෙත අපි කැප වෙන්න තියෙන. උන්වහන්සේ වෙතට අපේ හදවත දීලා උන්වහන්සේත් එක්ක යන්න තීරණයක් කරගන්නකොටම උන්වහන්සේ අත දිගු කළ බලා සිටිනවා අපිට ආශිර්වාද කරන්න. ඉතින් මං හිතනවා අද දවසේ අපි සියලු දෙනාම ඊටාම වැදගත් දෙයක් දැනගත්තා. මේ පේන තියෙන තිරය, මේ පේන්න තියෙන ලෝකය, මේ පේන්න තියෙන ජීවිතය, පේන්න තියෙන සියලුම දේවල් වල පිටිපස්සේ තියෙන යථාර්ථය මොකක්ද කියලා. මෙන්න මේක දැනගෙන අපි හැමදෙනාම එක්සිටව එක්රැස්ව උන්වහන්සේත් එක්ක මේ ගමන, මේ ජීවනයේ සත්‍ය මාර්ගය වන උන්වහන්සේගේ මාර්ගය තුළට ඇතුල් වෙලා උන්වහන්සේත් එක්ක මේ ගමන යමු. ඉතින් මට අද හරිම සතුටු දවසක්. දෙවියන් වහන්සේට ගෞරව කරනවා, දෙවියන් වහන්සේට ප්‍රශංසා කරනවා, දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමය දෙනවා. අපි හැම කෙනෙක්ම උන්වහන්සේ ගොඩනගලා ඉදිරියට ගෙනල්ලා අපිව ඔසවලා උන්වහන්සේ ගෙන යන ගමන් අපි අනිත් අයටත් ආශිර්වාදයක් වන පිණිස උන්වහන්සේ අපිව පාවිච්චි කරන නිසා. ඉතින් මම දෙවියන් වහන්සේට සියලු ගෞරවය මහිමේ ප්‍රශංසාව දෙමින් අද මේ තිරය පිටුපස තියෙන සත්‍ය කතාව ඔබට පැහැදිලි වුණා කියලා විශ්වාස කරමින් ඒ සත්‍ය කතාවත් එක්ක මගේ කතාව අදට අවසන් කරනවා. ඉතින් ඔබට ස්තුතියි. ඔබට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන ඔබ වැරදීමකින් මේ ස්ථානයට ආවේ නැහැ. හදවතේ රිද්මේ පවුල ඇතුලේ ඔබ හැම කෙනෙක්ම ආශිර්වාද ලද්දෝ. ඔබ වාසනාවන්තයෝ නෙමෙයි, ඔබ ආශිර්වාද ලද්දෝ. ආශිර්වාද ලද්දේ කියන්නේ ආශිර්වාදෙන් නැති වෙලා යන්නේ නැහැ. ඉතින් ඔබට යේසු පිහිටයි. ආමේන්. over to you මල්ලි. Vivek, I think you have something to add on this one. So let's talk about it. Thank you, Dilu. Thank you very much, Rutaka, Sharon, and Ashken. Brilliant job, guys. මට පුංචි දෙයක් ඇඩ් කරන්න අවසර දෙන්න. දෙවියන් වහන්සේ ඔයගලගේ මේ ලස්සන මාතෘකාව, මේ ලස්සන කතා බහ වල ගෙනියන එක ඇතුළේ දෙවියන් වහන්සේ පොඩි ස්ක්‍රිප්ට් එකක් මට දුන්නා. ටක් ගාලා මම විනාඩියයි ගන්න ඔයගලගේ වෙලාවෙන්. සමා වෙන්න මට ඒ වෙනුවෙන්. දිලු ප්ලීස් ඒ ස්ක්‍රිප්ට් එක දෙන්න පුළුවන් නම්
රයිට්. නික්මයාම 13වෙනි පරිච්ඡේදයේ 17වෙනි 17වෙනි පදේ ඉඳලා 18වෙනි පද වෙනකන් ඕගොල්ලෝ කියවුවොත් ඕගලන්ට හම්බෙනවා දෙවියන් වහන්සේ මිසරයේ වහල්කමේ හිටපු ඊශ්‍රායල් ජනතාව මුදවගෙන මෝසෙස්තුමා මාර්ගයෙන් එළියට අරන් යන්න හදනකොට ස්ක්‍රිප්ච් එකේ කියනවා පාරාවෝ ජනතාවට යන්නට ඉඩහල පසු පිලිස්තිවරුන්ගේ දේශය හරහා දිවෙන මාර්ගය කිට්ටු වූ නමුදු දෙවියන් වහන්සේ එමගින් ඔවුන්ව කැඳවාගෙන ගියේ නැත. ඒ කියන්නේ පොරොන්දු දේශයට යන්නේ ලේසිම පාර වෙන්නේ දැන් අපි ඔය දකින පලස්තීනය හරහා යන පාර. හැබැයි ඒක කිට්ටුම පාර වුණාට දෙවියන් වහන්සේ ඊශ්‍රායල් ජනතාවව මේකෙන් අරන් ගියේ නෑ. මන්ද යුද්ධයට මුහුණ පෑවොත් ඔවුන් තම සිත් වෙනස් කරගෙන ඊජිප්තුවට ආපසු හැරී යනු ඇතයි දෙවියන් වහන්සේ පැවසූ බැවිනි. ඒ නිසා කාන්තාරය වටා වූ මාවත ඔස්සේ රතු මුහුද දෙසට දෙවියන් වහන්සේ ඔවුන් කැඳවාගෙන ගිය සේක. බලන්න මිනිස්සුන්ගේ මනසෙන් දැක්කොත් හිතනවා මෙච්චර මේ බලවත් දෙවියන් වහන්සේ අයියනේ මෙච්චර මේ ළඟ පාරක් තියාන මාව වටයක් කරයි යන්නේ. මේකනේ ළඟම පාර. මොකද උන්වහන්සේ he is working behind the stage. උන්වහන්සේ රූත් අක්කා අෂේන් සිස්ටර් ෂෙරෝන් කිව්වත් වගේ උන්වහන්සේ පිටිපස්සේ ඉඳලා වැඩේ කරගෙන යනවා. අපිට පේන පාර කෙටිම පාර විදිහට අපිට පෙවුනට මේක හරිම පාර නෙමෙයි වෙන්න පුළුවන්. අපි ආඥා කරනවා මේ දේ කරලා දෙන්න, මේ දේ ගෙනල්ලා දෙන්න, මේ දේ මට ඕනේ, මේ ජොබ් එක ඕනේ, මේ රටට යන්න. නෑ. උන්වහන්සේ දන්නවා හරිම එක මොකක්ද? යෙසායා 55:8 කියනවා මන්ද මගේ අදහස් ඔබේ අදහස් නොවේ. මගේ මාර්ග ඔබේ මාර්ග මගේ මාර්ගද නොවේ යයි ස්වාමින් වහන්සේ ප්‍රකාශ කරනසේක. ඒ නිසා සිස්ටර් බ්‍රදර් අෂේන් කිව්වත් වගේ දෙවියන් වහන්සේගේ කැමැත්තට දෙවියන් වහන්සේගේ සැලැස්මට ජීවිතේ ඉඩ දෙන්න. මේක අතට අරගෙන ගෙනියන්න හදන එක තමයි කතෝලිකයෙක් කරන ලොකුම වැරැද්ද. අපි හැම වෙලෙම තේරුම් ගන්න ඕන දේ තමයි there is someone great ශ්‍රේෂ්ඨ උත්තමයන්න් වහන්සේ කෙනෙක් ඉන්නවා. තිරේ පිටුපස අපි හැමෝගම ජීවිතවල උන්වහන්සේ වැඩ කරනවා. ප්ලේන් එකකට නැග්ගම ඕගොල්ලෝ කවදාවත් ෆ්ලයිට් මේ ප්ලේන් එක පදවන පයිලට්ගේ සුදුසුකම් ඒ මනුස්සයා ක්ලාස් කට් කරපු එකෙද්ද ඒ මනුස්සයා පන්ති වලට හරියට ගියාද කියලා සහතිකය බලන්නේ නැහැ. ඕගොල්ලෝ හොඳට වාඩිලා රිලැක්ස් එකේ යනවා. කියනවා පයිලට්ට පවා විශ්වාස කරනවා ඔයාගේ ජීවිතේ උඩදී නැති කරලා දාන්න නැතුව ඌ ගිහිල්ලා තව රටකට බස්සයි කියලා. එහෙනම් අපේ දෙවියන් වහන්සේව අපිට කොයිතරම්නම් විශ්වාස කරන්න පුළුවන්ද? ඊට ඒ නිසා රිලැක්ස් වෙන්න ජීවිතේ යනාතට යන්න ඉඩ දෙන්න. දෙවියන් ඔක් හරි දේ කරන අතරතුර දෙවියන් වහන්සේට පිටිපස්සේ ඉඳලා දේවල් කරන්න දෙන්න. සමායන වෙලාව ඇත්තට thank you very much Dilu. Over to you again. Alright. සමාවෙන ගම හොඳයි. මේක මට ටිකක් ආගන්තුක වැඩ මුළු එපිසෝඩයක් පුරාටම කටවහන් ඉන්න ලේසි දෙයක් නෙවෙයි. මට ටිකක් අමාරුයි කටවහන් ඉන්න. මොකද මම කටවහගෙන ඉන්න පුරුදු මිනිසෙක් නෙවෙයි. බොහොම ස්තුතියි මට නිවාඩුවක් දුන්නාට සහ මටත් අහගෙන ඉඳගෙන මමත් බොහෝ දේවල් ඉගෙන ගත්තා. බොහෝ දේවල් මම තේරුම් ගත්තා ජීවිතේ සමහර තැන්වලදී අපි තිරේ පිටිපසේ කියලා හිතන් ඉන්න අපි හංගගෙන ඉන්න දේට වඩා ස්වාමින් වහන්සේ රහස්ථානවල වැඩ කරනවා කියන එක අද පැහැදිලිව පෙන්නවා. ඒක උද්දීපනය වෙලා පෙන්වුණා අපිට. අපි සමහර තැන්වලින් ගමන් කරනකොට මේ විවේක අන්තිමට කියපු පදේ වගේ අපිට තේරෙන්නේ අපි මේ කොහේ කාන්තාර ගමනක යන මොනවට යනවද කියලා අපිට සමහරට හිතෙනවා. ඇයි ජීවත් වෙන්නේ කියලා අපි කන්නලව් කරනවා, කෑ ගහනවා, කොඳුරනවා, ප්‍රශ්න. නමුත් ස්වාමින් වහන්සේ අපිව පැහැදිලි මාර්ග ගෙනියනවා. අපිට පේන් නැති තැන්වල ස්වාමින් වහන්සේ වැඩ කරනවා. තිරය පිටිපස්සේ නැත්තම් අපි දකින දේට වඩා එහා ගියපු ගැඹුරක උන්වහන්සේ වැඩ කරමින් ඉන්නවා. ඒක අපි දකින්නකොට අපි හේතු ගන්න යනවා. වාව්, උන්වහන්සේ මහත් දේවල් කරනවා. අර කියන්නේ අර එදා මම කතා කරා වගේ බයිබල් ස්ටඩි එකේදී දෙවිඳුන්ගේ බලවත් ක්‍රියා හැමදාම මම දකිනවා. හැමදාම මට පේනවා. පේන හින්ද තමයි දකින්න යන්නේ. එහෙම පේන්නේ අර තිරේ පිටු පස්සේ නැතන් ස්වාමීන් වහන්සේගේ ක්‍රියාව මටු පිටින් මනින් නැතුව ඇතුලාන්තය දකින අයවලුම් පමණ එක දකින්නේ. පැහැදිලිවම කතා කරා විශිෂ්ටයි, අනර්ගයි, උත්කෘෂ්ටයි ස්වාමීන් වහන්සේගේ වචනය ශ්‍රද්ධාත්මයණන් වහන්සේගේ ආනුභාවය තුළ අශෙන් ඒවගේම රූතක්කා ඒවගේම ශෙරෝන් සහෝදරයනි සහෝදරියනි ඉතාමත් අලංකාරව ඔවුන් ඉදිරිපත් කර ඉතාමත් බලවත්ව ඒක මගේ ආත්මයට දනුවම හිතුරව බටත් නොවඩුව එසේ දැනුනයි කියලා වේ තැංකව්. ඒක තවත් අලංකාර කර තවත් ඒක එම්පසයිස් කර ඉතින් මේක තමයි ශුද්ධාත්මයන් වහසට ඉඩ දෙනවයි කියලා කියන්න අපි හැමතිසේම. හොඳයි එනම් එන්න අපි මේ ආලෝකනය අත් එක්ක මේ තිරේ පිටිපස්ස නැත අපිට නොදැනෙන අපි දන්නේ නැතිව අපි දැකපු නැති තැන්වලදි ස්වාමීන් වහන්සේ අපේ ජීවිතය උසුලගෙන
උන්වහන්සේ වලාටැඹක් වගේ ගිනි ටැඹක් වගේ උන්වහන්සේ මඟ පෙන්වගෙන කාන්තාරයක් මැද වුණත් උන්වහන්සේ අපිව අරගෙන යනවා. මොකද උන්වහන්සේ අපේ සියල්ලෙන් සියල්ලෝ ඉන්නේ. ඉතින් මෙවැනි තැනන් වහන්සේ කෙනෙක්ට ඔබගේ ජීවිතය දෙන්න කැමති නම් නැත්නම් මෙවැනි සුරක්ෂාස්ථානයකට අර කිව්වාගේ පයිලට්ව විශ්වාස කරන අපිට ඇයි බැරි දෙවියන් වහන්සේ විශ්වාස කරන්න? යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මුළු ජීවිතය දුන්නා. ඉතින් ඇයි අපිට උන්වහන්සේට ජීවිතය දෙන්න බැරි? ඉතින් මේ ගැන කතා කරන්න මේ ගැන ඔබට අවධාරණය කරන ගමන් මේ ගැන ඔබට මතක් කරන ගමන් මම කැමති යමෙක් ස්වාමීන් වහන්සේ තුළ අලුතින් ඉපදින්න මේ කියන්නාව අපිට නොපෙනෙන වෙලාවෙත් අපිට නොපෙනෙන තැන්වලදීත් අපිට නොපෙනෙන අනාගතය ගැන වෙහෙසන වැඩ කරන නිරන්තරයෙන් අප වෙනුවෙන් වැයවෙන අප වෙනුවෙන්ම බලාගෙන ප්‍රේමිණින් නව තැනන් වහන්සේ තුළ අලුතෙන් ජීවිතය අරඹන්න කැමති යමෙක් ඉන්නවනම් යම් කෙනෙක් ඉන්නවනම් මම කැමති බොහොම ආදරයෙන් සහ සෙනෙහසින් ඇරයුම් කරන්න අපි ගීතිකාව ගායන කරන් පස්සේ ඔබට පුළුවන් අපි කඳුමුදුරට යන්න යනවා. ඔබට පුළුවන් මං හිතනවා රූතක්කා අපිට ගැලවීමේ ආඥාවෙන් මඟ පෙන්වයි කියලා. රූතක්කා හරි විවේක් හරි මම හිතන්නේ ඔය දෙන්නගේ කෙනෙක්. ඉතින් ගීතිකාවෙන් පස්සේ අපි එකතු වෙමු ගැලවීමේ ආඥාවට. මම ඉල්ලනවා ඔබේ ආත්ම සූදානම් කරගෙන මුළු හදවතින් මුළු ආත්මෙන් එන්න වචනවලට අවධානය දෙන්න, ගීතිකාව වචනවලට අවධානය දෙන්න, යාඥාවෙන් නැවත පිරික්සන්න. ඔබට මේ අවස්ථාව උන්වහන්සේ ගෙන දෙන්නේ උන්වහන්සේ වෙත ජීවිතය දෙන්න, අලුතින් ජීවිතය ආරම්භන්න. එන්න අපි එකතුව ගායමු. ඉන්පසු අපි ගැලවීමේ යාඥාව වෙත යමු. අඳුර මැතින් එළිය කලනවා, කඳුළු මැතින් සිනහ නගනවා. අඳුර මැතින් එළිය කලනවා, කඳුළු මැතින් සිනහ නගනවා. අතහරින්න එපා පුතේ, දාලා යන්න එපා. අතහරින්න එපා පුතේ, දාලා යන්න එපා. නැගේ සිටින් මුරකසනා ඔබ ඇහෙනවා. ලංවීමට ආඥාවෙහි කතා කරනවා. වෙන්වී ඔබ ඉන්නාතුරා දුකින් හඬනවා. ලංවීමට ආඥාවෙහි කතා කරනවා. වෙන්වී ඔබ ඉන්නාතුරා දුකින් හඬනවා. තනිවකී නිසල බේරා පියාණන් සොයා, කඳු මුදුන බලා. තනිවකී නිසල බේරා පියාණන් සොයා, කඳු මුදුන බලා. හිරුට කලින්
අන්ති වෙලා ඔබ නිහඬ වෙලා ලංවී මට ආඥාවෙහි කතා කරනවා වින්දී ඔබ ඉන්නාතුරා දුකින් හඳුනවා නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා මග නොරැඳී සිත නොසැලී පියාණන් සොයා කඳු මුදුන බලා කුරුස ගසේ කිරුල දරා ඔබ එතෙර වෙලා ලංවී මට ආඥාවෙහි කතා කරනවා වින්දී ඔබ ඉන්නාතුරා දුකින් හඳුනවා ලංවී මට ආඥාවෙහි කතා කරනවා වින්දී ඔබ ඉන්නාතුරා දුකින් හඳුනවා එන අපි ගැලවීමේ ආඥාව වෙත යමු. ඉතින් මං කැමති විවේක් හරි රූතක් හරි ඔබ දෙදෙනගෙන් කෙනෙක් සූදානමින් ඉන්නාව කෙනා ඉදිරිපත් වෙන්න අපි එක්ව පැමිණියාව අයගෙන් යම් කෙනෙක්ට ස්වාමීන් වහන්සේගේ අද්විතීය ආලෝකනය තුළ උන්වහන්සේට ඉදිරියත් තිර පිටුපසත් මුළු ජීවිතය බාර දෙන්න නැත්නම් මුළු ජීවිතයම බාර දෙන්න යමෙක් සූදානමින් ඉන්නවනම් ආත්මයණන් වහන්සේගේ මඟ පෙන්වීම තුළ එන්න අපි මඟ පෙන්වමු ගැලවීමේ ආඥාව තුළින්. ඉතින් what you guys, let's do the salvation prayer. ආමේන් හලෙලුයා. මම ඉල්ලන්න කැමති මෙතන ඉන්න හැම කෙනෙක්ගෙන්ම ඔබ මෙතෙක් දෙවියන් වහන්සේට ඔබේ ජීවිතයේ ස්වාමිත්වය බාර දීලා නැත්නම් දෙවියන් වහන්සේ මගේ ගැලවුම් කරු කියලා ජීවිතයට බාරගෙන නැති කෙනෙක් ඉන්නවනම් ඒ කෙනෙක් අද දවසේ ඔබ මෙතනින් යමක් ඇසුවාද ඒ යමක් ඔබ ලබා ගත දෙවියන් වහන්සේගෙන් ඔබ කැමති නම් ඔබගේ හදවත දෙවියන් වහන්සේට බාර දෙන්න සහ ඔබේ ජීවිතයේ ස්වාමිත්වය උන්වහන්සේ කෙරෙහි පවරන්න ඔබ මම කරන මේ යාඥාව මේ කියන යාඥාව ඔබ මාත් සමග කියන්න මම කිව්වට පස්සේ ඔබට අනිත් අයට අපිට එකතු වෙන්න පුළුවන් ගැලවීම ලැබපු අයට මේක අවශ්‍ය නැහැ නමුත් ඔබට එකඟ වෙන්න පුළුවන් දෙවියන් වහන්සේගේ ගැලවීම කියන්නේ යේසුස් වහන්සේගේ ගැලවීම ඔබ ලබාගෙන නැත්නම් කරුණාකරලා මේ යාඥාව අපිත් එක්ක මාත් එක්ක කරන්න මම යාඥා කරන්න ඔබ ඊට පස්ව ඒ වචන කියන්න මම කතා කරද්දී ආමේන් හalleluya ආදර දේව පියාණනි මේ රාත්‍රියේ ඔබ වහන්සේ මට දුන්නා වූ මේ වෙලාව මේ මොහොත නිසා ස්තුති කරනවා පියාණනි අද රාත්‍රියේ මගේ ජීවිතය ඔබ වහන්සේට බාර කරන්නට මම කැමැත්තෙන් සිටිනවා මං විශ්වාස කරනවා වසර 2000කට පෙර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේ පොළවට ඇවිල්ලා මං වෙනුවෙනුත් මගේ පාපය වෙනුවෙනුත් කුරුසපත් වෙලා උන්වහන්සේ කුරුසේ මිය ගොස් ඒ සොහොනට ගිහිල්ලා උන්වහන්සේ තුන්වෙනි දවසේදී නැවත නැගිට්ට කියලා මගේ හදවතින් මම විශ්වාස කරනවා ස්වාමිනී. ඒ වගේම ඔබ වහන්සේ මං වෙනුවෙන් ඒ මිලය ගෙවලා මාව මිලදී අරගෙන ඔබ වහන්සේගේ දරුකම
මට දෙන්න කියලා මම ඉල්ලනවා. පියාණනි ස්තුතියි ඔබ වහන්සේට. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. මං කැමති ඔබ ඒ යාඥාව විශ්වාස කරා නම්, ඔබ ඒ ගැලවීමේ යාඥාව ඔබේ මුඛයෙන් කරා නම් මං ඔබ වෙනුවෙන් යාඥා කරන්නම්. ඉතින් ඒ ගැලවීමේ යාඥාව ඔබ කරා නම් ඔබ අද පටන් ඔබ දෙවියන් වහන්සේගේ දරුකම නැත්නම් ඔබගේ නම ඔබ උන්වහන්සේගේ ජීවන පොතේ ලියනු ලැබුවා. ඉතින් මෙන්න මේ ජීවන පොතේ ලියනු ලැබුවා ඔබේ නම ලියුවා කියන්නේ ඔබට ඔබේ ජීවිතේ මෙතෙක් ස්වාමියා වෙලා හිටියේ ඔබ. නමුත් ඒ ස්වාමිත්වය ඔබ දෙවියන් වහන්සේට පැවරුවා. එතකොට දෙවියන් වහන්සේට ඉඩ සලසනවා ඔබේ ජීවිතයේ ස්වාමිකම දරන්න. ඔබේ ජීවිතයේ වගකීම ඔබ දරන ගමන් දෙවියන් වහන්සේත් එක්ක මේ ගමන යන්න ඔබ උන්වහන්සේට අවස්ථාව දුන්නා. ඒ කියන්නේ උන්වහන්සේ ඔබට දොරක් විවෘත කරා උන්වහන්සේගේ සදාකාල ජීවනයට ඇතුල් වෙන පිණිස. ඉතින් මම ඔබ වෙනුවෙන් යාඥාවක් කරන්නම්. ආදර දෙව් පියාණනේ ස්තුතියි ස්වාමීනි මේ රාත්‍රිය නිසා ඒ වගේම මේ ගැලවීමේ යාඥාව කළා වූ යම් කෙනෙක් මේ ස්ථානයේ ඉන්නවද ස්වාමීනි ඒ හැම කෙනෙක්ම ඔබ වහන්සේටගේ බලවත් හස්තයට මම බාර කරනවා පියාණනි. ඔබ වහන්සේට ස්තුතියි ඔබ වහන්සේගේ ඒ ගැලවීම ඔවුන්ට ලබා දුන් නිසා. ඔබ වහන්සේගේ වචනය කියනවා ස්වාමීනි එකයි ගැලවීම ලබනකොට ස්වර්ගයේ මහත් ප්‍රීතියකින් ප්‍රීති වෙනවා කියලා ස්වාමීනි. එක මිනිසෙක්වත් විනාශ වෙන එක ඔබ වහන්සේගේ කැමැත්ත නෙමෙයි ස්වාමීනි. ඔබ වහන්සේට ස්තුතියි මේ රාත්‍රියේ ඔබ වහන්සේගේ රාජ්‍යයට යම් මනුෂ්‍යයන් පිරිසක් එකතු වුණාද ස්වාමීනි. ඒ මනුෂ්‍යයන් කෙරෙහි ඔබ වහන්සේ බලා ගන්නට ඔබ වහන්සේගේ රැකවරණය, ඔබ වහන්සේගේ ආරක්ෂාව, සැපයීම, ප්‍රීතිය, සමාදානය සියලු දේ ඔබ වහන්සේ උන්ට ආශිර්වාදයක් ලෙස උරුම කර දුන් නිසා ස්වාමිනී. පියාණනි ඔවුන් හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයේ ඔබ වහන්සේගේ දරුකම ඇතිව ජීවත් වෙන සෙනගක් නිසා ස්තුති කරනවා. ඔබ වහන්සේ උන්ගේ ජීවිත පරිවර්තනය කරමින් ඔබ වහන්සේ පියවරෙන් පියවර ඔවුන් ඉදිරියටත් ඉහළටත් යන පිණිස උන්ට ආශිර්වාද කරන්නට කියලා මම යාඥා කරනවා. පියාණනි ස්තුති හදවතේ රිද්මේ පවුල නිසා අපිට ඔබ වහන්සේ මේ දී තිබෙන කරුණාව නිසා ස්තුති කරනවා ස්වාමිනී. සියලු ගෞරවය, මහිමය, ප්‍රශංසාව ඔබ වහන්සේට දෙන්නේ නාසරිය යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. ආමේන්. අද දවසේ සමා වෙන්න මගේ වොයිස් එක ටිකක් වෙනස් වෙලා තියෙන්නේ. ඉතින් over to you. මම හිතන්නේ අපි අවසන් යාඥාව කරන්න මම බාර කරනවා සහෝදර විවේක්ට. Okay, over to you Monday. Thank you Rutake. සරබල ඥානෙ සම්පූර්ණව කරුණාව වෙනුවෙන් කියන්නේ ඔබන්ගේ වචනේ බෙදාගත්තා සෑම පුද්ගලයෙකුම ස්වාමිනී වචනයක්ම දුන්නා සෑම මිනිසෙකුම පියාණනි මේ සඳහා නන් අයුරින් දායකව සෑම සියලු දෙනාම අබ්බා පියාණනි ඔබ වහන්සේගේ හස්තවලට බාර කරනවා පියාණනි මේ මිනිසයන් ඔබ වහන්සේ ඉදිරියේ ඔබ වහන්සේ තුල ආත්මීක වශයෙන් වර්ධනය වන්නට දරන්නව මේ ප්‍රියත්නයේදී අබ්බා පියාණනි ඔබ වහන්සේගේ ප්‍රේමයේ සැබෑ යථාර්ථය තේරුම් අරගෙන පියාණනි ඔබ වහන්සේ තුල ස්ථීර වන්නට ආලෝකයේ දරුවෙකු ලෙස ස්වර්ග රාජ්‍යයේ පුරවැසියෙකු ලෙස ඔබ වහන්සේ සමග එවිට යන මේ ගමනේදී පියාණනි පැකිලීම් වලට හසු නොවි යක්ෂයාගේ උපායන්ට නොරැවටි පියාණනි ඔබ වහන්සේගේ මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරන්නට අනිත් ජීවිතවලට පියාණනි අන්ධකාරයේ සිටින ජීවිත ආලෝකයට ගෙනෙන්නා වූ ආලෝකයේ දරුවන් මෙන් හැසිරෙන්නට අබ්බා පියාණනි ඔබ වහන්සේ අපට කරුණා කරන ලෙස අපි සෑම සියලු දෙනාගේ ජීවිත ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී හෙටින් අනිත්‍යයි නෙලබෙන්නට යනවා අලුත් සතිය ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී මේ හඬ ඇසෙන සෑම කෙනාගේම පවුල් වල සමාජිකයන් ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඔවුන්ගේ පවුල් වල ජීවිතවල තිබෙනා වූ කවර හෝ ආකාරයක ප්‍රශ්න ගැටලු වේද පියාණනි සියල්ල ඔබ වහන්සේට බාර කරනවා ද්වේෂය අපිට අයිති නැති ස්වාමිනී අපට අයිති එකම දේ ප්‍රේම කරන්නට ද්වේෂය ඔබ වහන්සේගේ ස්වාමිනී අප ජීවිතවලට මග හසුරවන්නා වූ කවුරු හෝ අයෙක් සිටීද පියාණනි යක්ෂයාගේ ක්‍රියාකාරකම් වලට අපව හසු කරන්නා වූ කවර හෝ අයෙක් වේද පියාණනි සියලු දුක් කරදර සියලු බාධක ඔබ වහන්සේට බාර කරනවා ස්වාමිනී ඔබ වහන්සේගේ දූතයන්ට සියල්ල පවරනවා ස්වාමිනී මේ සියල්ල ඔබ වහන්සේට බාර කරන්නේ නාසරී ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ බලගත් නාමයෙන් ආමේන්. over to you Dilu. alright යම් කෙනෙක්ට යාඥා ඉල්ලීමක් තියෙනවා නම් යාඥා කරන්න ඔබට පුළුවන් අපිව දැනුවත් කරන්න අපි කැමති ඔබ වෙනුවෙන් යාඥා කරන්න මම පුංචි වෙලාවක් දෙන්නම් ඔබට පුළුවන් කමෙන්ට් කරන්න හෝ ඔබට පුළුවන් අපට කියන්න ගෙස්ට් එකේ ඉන්න කවුරු හරි වේවා නැත්තම් පහල ඉන්න කවුරු හරි වේවා ඔබට යාඥා ඉල්ලීමක් තියෙනවා නම් ඔබට පුළුවන් ඉදිරිපත් කරන්න අපි කැමති
ඒ වෙනුවෙන් යාඥා කරන්න. ඉතින් අපි පුංචි වෙලාවක් දෙන්න කාටහරි යාඥා ඉල්ලීමක් තියෙනවා නම් ඔබට පුළුවන් කියන්න. Alright, I think there's no one and no special prayer requests. මම හිතන්නේ විශේෂ යාඥා ඉල්ලීමක් නැති බවයි පේනෙන්නේ. හොඳයි, එහෙනම් අපි ඉතා ආශිර්වාදමත් කාලයක් ගත කරා. ඉතින් මේ කාලය ඇතුළදී මම හිතනවා පැහැදිලිවම ඔබට ආලෝකනය වෙන්න ඇති ස්වාමින් වහන්සේගේ අද්විතීය ආලෝකය තිරය පිටුපස තියෙන දේවල් දකින්න සහ හොයන්න අපිට නැවතත් අපේ ආත්ම විවර වෙන්න ඇති. ඉතින් ස්වාමින් වහන්සේ රහසින් රහස්ථානවල වැඩ කරන්න අවතැනන් වහන්සේ උන්වහන්සේ ගැන හොයන්න, උන්වහන්සේගේ ක්‍රියාව ගැන දකින්න ආත්මින් සැබෑකමින් මම හිතනවා මේක මාර්ගයක් වේවී කියලා, මේ තුළ ඔබට අලුත් ගමනක් යන්න පුළුවන් වෙවී කියලා අද අපි කතා කරා උදේ තුළ. හොඳයි, එහෙනම් එන්න අපි ස්වාමින් වහන්සේගේ යාඥාව කියමින් අද දවසට විසිර යන පිණිස එක්ව මෙසේ යාඥා කරමු. ස්වර්ගයේ වැඩ සිටින අපගේ පියාණනි, ඔබ වහන්සේගේ නාමයට ගෞරව වේවා. ඔබ වහන්සේගේ රාජ්‍යය වේවා. ඔබ වහන්සේගේ කැමැත්ත ස්වර්ගෙහි මෙන්ම පොළොවෙහි දිෂ්ඨ කරනු ලැබේවා. අපගේ දවස්පතා භෝජනය අදත් අපට ගෙන දුර මැනවා. අපට වරද කරන අයට අප කමා කරන්නක් වේ. අපේ වරදත් අපට කමා කළ මැනවා. අප පරීක්ෂාවට නොපමුණවා, නපුරාගෙන් අප ගලවා ගත මැනවා. මක් නිසාද රාජ්‍යත් බලයත් මහිමයත් සදාකාලින් සදාකාලයට, සදාකාලින් සදාකාලයට, සදාකාලෙන් සදාකාලයට ඔබ වහන්සේගේ පමණක් වේ. මේ සියල්ල ඉල්ලන්නේ අපගේ එකම උත්තමාදර්ශය, පරමාදර්ශය, අද්විතීය ආදර්ශය වන්නාව, මාර්ගයේ සත්‍ය ජීවනය වන්නාව නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අද්විතීය බලවන්ත ප්‍රේමණීය නාමයෙන්. ආමේන්. ආමේන්. හොඳයි, මගේ ප්‍රේමවන්ත සහෝදරයා සහෝදරිය, 144 වෙනි දිගහැරුම අද දවසේ තිරය පිටුපස කතාව අපි ගෙනාවා. රූතක්කා, අශේන්, ඒ වගේම ශෙරෝනි වගේම විවේක් එකතු වෙලා පැහැදිලි කතාවක් කතා කරමින් හිටියා. මේ පැහැදිලි කතාව ඇතුළතදී ඔබ දැක්කා අපි නොදකින තැන්වල අප වෙනුවෙන් වැඩ කරන්නව, අප වෙනුවෙන් වෙහෙසෙන්නව, අප වෙනුවෙන් ප්‍රේමයෙන් සියල්ල අපට යහපත සලසන්නව තැනන් වහන්සේ නොහොත් දෙවියන් වහන්සේගේ නැත්නම් නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ක්‍රියාකාරීත්වය දේව වචනය තුළ අපි පැහැදිලිව දැක්කා. ඉතින් මම හිතනවා මේ තුළ ඔබ ආලෝකනය ලබන්න ඇති කියලා. ඔබේ ජීවිතයේ ඉදිරි දවස් ගැන කොඳුරන පිණිස නෙවෙයි, නමුත් ඇදහිල්ලෙන් මේ දෙවියන් වහන්සේගේ ඒ සැලැස්ම තුළ නිහඬව නිසලව ගමන් කරන පිණිස ඔබ අලුත් දේ ඉගෙන ගන්න ඇති කියලා මම හිතනවා. නික්මයම 14 කියන වගේ අපිට තියෙන නිශ්චලවල බලන් ඉන්න. උන්වහන්සේ අප වෙනුවෙන් සටන් කරන්න යනවා, අපිට ජය දෙන්න යනවා. උන්වහන්සේ තමයි ජය දෙන්නේ. උන්වහන්සේ තමයි ජය ඇත්තා වූ තැනන් වහන්සේ. උන්වහන්සේ හැරුණු කොටගෙන ජයක් හෝ සදාකාලික බලාපොරොත්තුවක් හෝ මේ මුළු විශ්වයේ කොහෙවත් නැහැ. ඒ විශ්වයට බලාපොරොත්තු ගෙනාව තැනන් වහන්සේ නාසරී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. හොඳයි, එහෙනම් එන්න අපි මෙන්න මේ කාරණා මතක් කරන්න කැමති. ඔබ හાર્ට්බීට් කමියුනිටි එකත් එක්ක සම්බන්ධ වෙන්න කැමති නම් ඔබට පුළුවන් අපට දැනුවත් කරන්න ඔබගේ ඉල්ලීම. නැත්නම් ඔබට පුළුවන් කන්ට්‍රිබියුටර්ස් හබ් එකේ කෙනෙක්ට ඔබට කැමති, ඔබ හાર્ට්බීට් කමියුනිටි එකත් එක්ක සෙට් වෙන්න කැමති නැත්නම් සම්බන්ධ වෙන්න කැමති කියලා ඔබට කියන්න පුළුවන්. ඒ වගේම ඔබට පුළුවන් ඒ දැනුම් දීම කරන වගේම ඔබට කන්ට්‍රිබියුටර්ස් හබ් එක නැත්නම් මේ සඳහා සේවයේ කාරණාවට සම්බන්ධ වෙන්න කැමති නම් ඔබට පුළුවන් ඒ ගැනත් අපිට දැනුවත් කරන්න. අපි කැමති ඔබ මේ සඳහා එකතු කරගන්න. ඒ වගේම මේ එපිසෝඩ්ස් නැත්නම් අපි පහුගිය එපිසෝඩ්ස් වලදී ඔබට මගහැරුණු යමක් තියෙනවා නම් ඔබට පුළුවන් අපේ YouTube channel එකට ගිහිල්ලා බලන්න. මේ තුල ස්වාමින් වහන්සේගේ ආලෝකනය අත්දකින්න. ඉතින් මේ මතක් කිරීමත් එක්ක නැවත 145 වෙනි සමග හමු වෙන බලාපොරොත්තුවෙන් සහ අඟහරුවාදා දිනේදී අපේ කෙටි වැඩසටහන සමග සම්බන්ධ වෙන බලාපොරොත්තුවෙන් අද දවසට සමුගන්නයි සූදානම් වෙන්නේ. හાર્ට්බීට් හදවතේ රිද්මේ එළිදරව්ව 144 වැන්නින් මෙලෙස. තින් පැමිණියා ඔබට දෙවියන් වහන්සේගේ ආශිර්වාදය බහුලව යදින අතර, උන්වහන්සේගේ ආශිර්වාදය පතන අතර ඉදිරියේදීත් නැවත ඔබව දකින්න ඉතාමත් ප්‍රීතියෙන් සූදානමින්
අද දවසට සමුගන්න සූදානම් වෙන්නේ. එහෙනම් ගිහින් එන්න. God bless you all. Love you all. Stay blessed. Stay amazing. Stay awesome. මතක තියාගන්න. අපිට පේන දෙයට වඩා දෙවියන් වහන්සේ බලවත්. අපි නොදකින තැන්වලදී උන්වහන්සේ අප වෙනුවෙන් හිටගන්නවා, අප වෙනුවෙන් වැඩ කරනවා. උන්වහන්සේ අප වෙනුවෙන් සියල්ල කරන්නව තැනන් වහන්සේ. මන්ද උන්වහන්සේගේ නම ප්‍රේමය, උන්වහන්සේ ප්‍රේමය උල්පත. ඒ ප්‍රේමේ අද්විතීය උත්තමාදර්ශය සහ පරමාදර්ශය ජීවමානාව වූ තැනන් වහන්සේ, නැත්නම් මනුෂ්‍ය වේශයක් ගත්තාව තැනන් වහන්සේ නාසර යේසුස් ක්‍රිස්තුස් වහන්සේ. ඉතින් උන්වහන්සේ දිහා බලනකොට ඔබට පේන්න යන්නේ සදාකාලික දෙවියන් වහන්සේගේ ප්‍රේමය. ඉතින් මේ කතාව මතක් කරන ගමන් නොදකින දේ දකින පිණිස ආත්මයෙන් සැබෑකමින් එන්න උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් මේ ගමන යමු. සුබ රාත්‍රියක්. God bless you all. Stay blessed. දරාගත නොහැකි විටදී මා ඉසුළුවේ කවුරුන්ද කඳුළු සලා හඬනා විටදී ඒ ඇසුවේ කවුරුන්ද ඔබේ කරුණාව නොමැතිනම් මාද නැතිය ඔබේ කරුණාව නොමැතිනම් මාද නැතිය ඔබේ කරුණා දයාගුණේ සැමදාමත් මට ඕනේ ඔබේ කරුණාව නොමැතිනම් මා